හරි. පුතේ අපි එහෙනම් මේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස සාකච්ඡා කරන්න යමු. මේ ප්‍රශ්න පත්‍රයේ පුතේ ප්‍රශ්න තියෙනවා 14ක්. මේ 14න් අපි මුල් ප්‍රශ්න 6 දැන් සාකච්ඡා කරලා ඉවරයි. ඊට පස්සේ ප්‍රශ්න ටික තමයි අපි දැන් කතා කරන්න යන්නේ. ඔයාලට ප්‍රශ්න පත්‍රයේ අවශ්‍ය නම් පුතේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. අපි ඉන්න වැඩි පටන් ගමු. 7 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඕම් නියමයේ සත්‍යාපනයේ පරීක්ෂාව කිරීම සඳහා ශිෂ්‍යයන් පිරිසක් විසින් සකස් කරන ලද විද්‍යුත් පරිපථයකට අදාළ පරිපථ සටහන පහත දැක්වේ. මෙහි R යනු ප්‍රතිරෝධකතාවයෙන් වැඩි සන්නායක කම්බියක් කියලා තියෙනවා. හරි. පුතේ මේ ප්‍රැක්ටිකල් එක ඔයාලගේ පොතේ තියෙනවා මේ කතන්දරේ. හරි. එතකොට මෙන්න මෙහෙමයි සිද්ධිය තියෙන්නේ. මේ තියෙන්නේ මේක සංකේතවත් කරන්නේ විචල ප්‍රතිරෝධයක් නේ. පස්සේ මේ තියෙන කෝෂය එතන සුවිචයක් මෙහෙම තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා y කියන උපකරණයක්. අපි ගන්න y කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා තව ප්‍රතිරෝධයක්. ඒ ප්‍රතිරෝධය සමග සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා x කියන උපකරණයක්. හරි. ඔන්නෝම තමයි ඇටෝම තියෙන්නේ. පැහැදිලිද? දැන් මුලින්ම අහනවා x සහ y වලට සම්බන්ධ කරන්න උපාංග මොනවද කියලා. පුතේ මෙතනදී මේ දැන් මේ R කියන ප්‍රතිරෝධයේ දෙකලවර විභවාන්තරය තමයි මම ගන්න ඕනේ. සහ R කියන ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාව මම ගන්න ඕනේ. එතකොට යම් මේ ප්‍රතිරෝධයේ විභවාන්තරය මනින්න නම් අපි සම්බන්ධ කරන්නේ වෝල්ට් මීටරයක්. එහෙනම් මේ x කියලා කියන්නේ වෝල්ට් මීටරේ වෙන්න ඕනේ. හරිද? වෝල්ට් මීටරේ පුතේ ඔයාලා දන්නවා වෝල්ට් මීටරේ සම්බන්ධ කරන්නේ ප්‍රතිරෝධයට සමාන්තරගතව. ඒ නිසා කතන්දරේ හරි. එහෙනම් y කියලා කියන්නේ ඇමීටරය. හොඳට මතක තියාගන්න ඇමීටරයේ පරිපථයකට සම්බන්ධ කරන්නේ ශ්‍රේණිගතව. හරිද? right. ඊට පස්සේ ඒ තියෙන්නේ ඒ කොටසේ පළවෙනි එකේ සිම්පල් a වලට තමයි උත්තර ලියුනේ. ඊට පස්සේ සිම්පල් b වල තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. ප්‍රතිරෝධය වැඩි වනසේ විසෙත් සීරුමාරු කළහොත් x සහ y වල පාඨාංකවල ඇතිවන වෙනස කුමක්ද කියලා අහනවා. පුතේ දැන් මෙතන මෙන්න මේ ඉසෙක් කියන ප්‍රතිරෝධය because මේ විචල ප්‍රතිරෝධයක්නේ. එතකොට ඔයා හොඳට මතක තියාගන්න මෙන්න මේ කතන්දරේ යම් කිසි පරිපථයක ප්‍රතිරෝධය වැඩි කරනකොට එයා තුලින් ගමන් කරන ධාරාව මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් y වල පාඨාංකය අඩු වෙනවා. හරිද? එහෙනම් y වල පාඨාංකය අඩු වෙන්න ඕනේ. ඒ වගේම පුතේ ඔයාලා දන්නවා x වල ගන්න පාඨාංකය මෙන්න මේ සමීකරණයේ ඉන්නේ. මොකද්ද? P සමානයි IR කියන සමීකරණයෙන්. එතකොට පුතේ පරිපථයේ ගමන් කරන ධාරාව අඩු වෙනකොට මේ වෝල්ට් මීටරයෙන් මනින විභව අන්තරයක් මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ නිසා මේ අගයන් දෙකම අඩු වීමට ලක් වෙනවා. හරි. ඊට පස්සේ අපි යමු දෙවෙනි කොටසට. ඉහත R සඳහා දිගින් වැඩි කම්බියක් යොදාගත්තොත් R හි ප්‍රතිරෝධය කුමක් සිදු වේද? පුතේ මේක මතක තියාගන්න. අපි ගත්තොත් එහෙනම් ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක කලිනුත් කතා කළා. මම දිග ගත්තොත් එහෙනම් පුතේ දිග වැඩි වෙනකොට හොඳට මතක තියාගන්න ප්‍රතිරෝධයක් මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරිද? දිග වැඩි වෙද්දී ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒ නිසා උත්තරේ වෙන්න ඕනේ ප්‍රතිරෝධය වැඩි වෙනවා කියලා. ඒ තමයි A කොටසට. ඊට පස්සේ B කොටස ගත්තොත් එහෙම ඉසෙත්හි ප්‍රතිරෝධය නොවෙනස්ව තබා R ට සමාන්තරගතව එවැනිම සන්නායකයක් සම්බියක් සම්බන්ධ කළහොත් y පාඨාංගයේ සිදුවන වෙනස කුමක්ද කියලා අහන්නේ. හරි. දැන් මෙන්න මේක හොඳට මතක තියාගන්න. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ ප්‍රතිරෝධයක් අපි R කියලා ගමු. ඊට පස්සේ මම ඔය වගේ R කියන ප්‍රතිරෝධ දෙකක් මේ විදිහට සමාන්තරගතව සම්බන්ධ කරනවා. මේ විදිහට සමාන්තරගතව මේ R ප්‍රතිරෝධක සම්බන්ධ කරනවා. එතකොට මෙතන සමකය R මනේ. මෙතන සමකයේ විදිහට අපිට ගන්න වෙන්නේ ඔයාලා දන්නා සමාන්තරගත නම් ප්‍රතිරෝධ දෙක සමකය හොයන්නේ කොහොමද? එකයට අපි R0 කියලා ගමුකෝ. එකයට R ගන්න එකයට R. නම් මේක සුළු කරාට පස්සේ පුතේ මම මෙතන හදන්නම්කෝ. මේක සුළු කළොත් එහෙම එකයට R0 අපි ගමු සමගයේ R0 කියලා. නෑ එකයට R දාන එකයට R කියලා එන්නේ. එහෙනම් මේක සුළු කළොත් එහෙම R0 සමානයි R බෙදීම 2 කියලා එනවා. එහෙමනම්
මෙතන ලස්සන දෙයක් වෙනවා. පොතේ මේකට මේ විදිහට සමාන්තරගතව සම්බන්ධ කළාම පද්ධතිය මොකද වෙන්නේ? පද්ධතිය ප්‍රතිරෝධය අඩු වෙනවා. හරිද? ඔයා දන්නවා දැන් ප්‍රතිරෝධය අඩු වෙනකොට ධාරාව මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. ප්‍රතිරෝධය අඩු වෙනකොට ධාරාව වැඩි වෙන්න ඕනේ. ඒ නිසා මේ විදිහට සම්බන්ධ කළොත් පරිපත් මේ y ඇමීටරේ පාඨාංකය මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරිද? right. ඊට පස්සේ අපි යමු B කොටසට. B කොටසට යමු. ඒක තියෙන මෙන්න මෙහෙම සිද්ධියක්. විද්‍යාගාරයේ තිබෙන ප්‍රකාශ උපකරණ වලින් කිහිපයක් පහත දැක්වේ කියලා තියෙනවා. නාභිදුර සෙන්ටිමීටර් 10ක් වූ අවතල දර්පණයක්, උත්තල කාචයක්, අවතල කාචයක් සහ දර්පණයක්. තුනී උත්තල කාචය හැරුණු විට දල්වන ලද විදුලි බුබුලක තාත්වික ප්‍රතිබිම්බයක් ලබාගත හැකි ඉහත උපකරණ අතරින් කවරක්ද කියලා තියෙනවා. පොතේ මතක තියාගන්න අවතල දර්පණය. මොකද උත්තල කාචයයි අවතල දර්පණය නිකන් හැසිරෙන්නේ එකම වගේ පොඩි ගතියක් තියෙනවා. හරිද? හැබැයි මේ දෙකකින් වෙන සිද්ධි දෙක වෙනස්. හැබැයි ප්‍රතිබිම්බ නිර්මාණය කරද්දී උත්තල කාචයක සහ අවතල දර්පණයක හැදෙන ප්‍රතිබිම්බ වල පොඩි සමානත්වයක් තියෙනවා. ඒ නිසා උත්තරේ වෙන්න ඕනේ අවතල දර්පණය. හරිද? සිම්පල් A වලට එන්නේ එතකොට අවතල දර්පණය. B තල දර්පණයක් ඉදිරියේ තබන ලද වස්තුව දර්පණයේ දෙසට සෙන්ටිමීටර් 3ක් චලනය කරනු ලැබේ. ප්‍රතිබිම්බය සෑදෙන්නේ දර්පණයට කොපමණ දුරකින්ද කියලා තියෙනවා. හරි. මේ බලන්න හොඳට කතන්දරේ. දැන් මෙන්න මෙහෙම දර්පණයක් තියෙනවා. මේ දර්පණේ මේ විදිහට වස්තුවක් තියලා තියෙනවා. මේ වස්තුව තියලා තියෙන සෙන්ටිමීටර් 10ක දුරකින්. පුතේ ඔයා දන්නවා දර්පණයක් තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් තැබුව විට එයාගේ ප්‍රතිබිම්බයට හැදෙන්නේ දර්පණයේ ඉඳලා මේ වස්තුවට සමාන දුරකින් තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. නිසා ප්‍රතිබිම්බේ මෙන්න මෙහි තින හැදෙන පෙත්තක්වත් එහෙම ඌ හැදෙන්නේ සෙන්ටිමීටර් 10ක් ඈතින්. හරි. මෙහෙම තියෙන එකේ මේ වස්තුව අරන් යනවා සෙන්ටිමීටර් 3ක් ඉස්සරහට. හරිද? සෙන්ටිමීටර් 3ක් ඉස්සරහට අරන් ගියාම ඔයා දන්නවා දර්පණයේ ඉඳලා මේකට මේ වස්තුවට තියෙන දුර වෙන්නේ දැන් කීයද සෙන්ටිමීටර් 7යි. හැබැයි එතකොට වස්තුවේ ප්‍රතිබිම්බය හැදෙන්නත් ඕනේ ප්‍රතිබිම්බය හැදෙන්නත් ඕනේ පුතේ එහෙනම් වස්තු දුරට සමාන දුරකින්. එහෙනම් ලොවෙක් කීයද? සෙන්ටිමීටර් 7යි. ඒ නිසා මේක තමයි උත්තරේ වෙන්නේ. පැහැදිලිද? right. ඊට පස්සේ දෙවෙනි කොටසට යමු. බල්බ සූත්‍රකාවේ නික්ම වෙන ආලෝකයෙන් සමාන්තර ආලෝක කදම්බයක් ලබා ගැනීමට අවශ්‍ය නම් බල්බය තැබී සිටි අවතල දර්පණයේ කුමන ස්ථානයකද කියලා තියෙනවා. හරි. පුතේ අපි මේකට අදාළ වෙන කිරණ සටහන පොඩ්ඩක් අඳිමුකෝ. ඔයාලා දන්නා මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා. මේ තියෙන්නේ අවතල දර්පණයක්. පුතේ අවතල දර්පණයක ප්‍රධාන අක්ෂයට සමාන්තර කිරණ කදම්බයක් ආවොත් එහෙම අපි මේ තියෙන කතා කරන්නේ හරිද? ප්‍රධාන අවතල දර්පණයක ප්‍රධාන අක්ෂයට සමාන්තර කිරණ කදම්බයක් ආවොත් එයා පරාවර්තනය වෙලා එයා ගමන් කරන්නේ කොහෙන්ද? මෙයාගේ නාභි ලක්ෂය හරහා. අපි ඒක දන්න දෙයක් නේ. හරිද? right. එහෙනම් මේක තමයි නාභිය කියලා කියන්නේ. එතකොට දැන් කොහොම දෙයක් කළා නම් පුතේ ඔක අනිත් පැත්ත කරන්න බැරි කමක් නැහැ නේ කියන්නේ. සමාන්තරව වෙවිලා නාභිය හරහා යනවා වගේම නාභියේ මොකක් හරි ආලෝක ප්‍රභවයක් තිබුණොත් ඒකේ නිකුත් වෙන ආලෝක කිරණ ඔහොම ගිහිල්ලා ගමන් කරන්නේ කොහොමද? සමාන්තරවනේ. හරිද? එහෙනම් ඕක තමයි තියරි එක. එහෙනම් මේ විදිහට සමාන්තර ආලෝක කදම්බයක් ලබා ගන්න නම් බල්බය තියෙන්න ඕනේ අවතල දර්පණයේ කොහෙද? නාභිය මත. තේරුණාද? හරි. ඊට පස්සේ සමාන්තර ආලෝක කදම්බයක් ලබා ගන්න ආකාරය පෙන්වීම සඳහා දෙන ලද ඉඩ භාවිතා කරමින් කිරණ සටහනක් අඳින්න කියලා තියෙනවා. හරිද? right. එහෙනම් පුතේ මෙන්න මේක ඇඳලා ඉතින් අවුලක් නැහැ ඉතින්. එයක් ඇඳලා තියෙනවා. ඔන්න වස්තුවක් තිබ්බොත් මේ වස්තුවෙන් ඔන්නම කිරණ එකක් යනවා. කිරණ එකක් ගිහලා මම කියන්නේ මෙන්න මේ ගමන් කරනවා. හරි. ඊට පස්සේ අපි තුන්වෙනි කොටසට යමු.
මෙහෙමයි තියෙන්නේ. තුනී උත්තලකාශය ඉදිරි පිට වස්තුවක් පිහිට වූ විට එම වස්තුවට විශාලත්වයෙන් සමාන යටිකුරු තාත්වික ප්‍රතිබිම්බයක් රූපේ පරිදි සෑදේ කියලා තියෙනවා. දැන් මේ මෙතන පුතේ රූපේ දාලා තියෙනවා. හරිද? මම මේ කොටස බලන්නකෝ. හරි. මේක තමයි වස්තුව, මේක තමයි ප්‍රතිබිම්බය. මේ දුර සෙන්ටිමීටර් 40. right. දැන් ප්‍රශ්නට ආයෙ පාරක් යමුකෝ. මෙතන කියන්නේ දැන් මෙහෙම වස්තුවක් තිබ්බහම මේ වස්තුවේ ප්‍රමාණයට සමාන ප්‍රතිබිම්බයක් තමයි ලැබෙන්නේ. ඒක තාත්විකයිලු. මොකද පොඩ්ඩක් මතක් කරන්න ඔයාලට අර උත්තර කාශවල මේ වස්තු වලට අදාළ ප්‍රතිබිම්බ නිර්මාණය කරද්දී එක අවස්ථාවක් තිබුණා මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? උත්තර කාචයක නාභිදුර F නම් නාභිදුර වගේ දෙගුණයකින් තිබ්බාම වස්තුවක් උත්තර කාචයක නාභිදුර වගේ දෙගුණයකින් තිබ්බාම වස්තුව ප්‍රතිබිම්බය හැදුනේ කොහෙද? 2f මත. ඒකේ ලක්ෂණයක් තිබුණා වස්තුවේ ප්‍රමාණයටම ප්‍රතිබිම්බයේ ප්‍රමාණය සමානයි. හරිද? ඉතින් එහෙනම් මෙන්න මේ දුර කීයද? ගැම්මට කියන්නේ කීයද? 2f. මෙන්න මේ දුරත් කීයද? ලොවෙත් 2f නේ. එහෙනම් මෙතන 46 සෙන්ටිමීටර කියන්නේ අනිත් පැත්තේ පුතේ මොකද්ද? මේ 4f ටම තමයි. එහෙනම් f කියලා කියන්නේ කීයද? සෙන්ටිමීටර් 10යි. මෙන්න මේ කිරණ සටහන මතක තියාගන්න. right. හරි. ඊට පස්සේ අපි යමු C කොටසට. විද්‍යුත් චුම්බක තරංග සතු ගුණයක් ලියන්න. පුතේ විද්‍යුත් චුම්බක තරංගවල එක ලක්ෂණයක් තමයි එයාට විද්‍යුත් චුම්බක තරංග ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක කරුණක්. හරිද? දෙවෙනි ලක්ෂණය තමයි විද්‍යුත් චුම්බක තරංග කියලා කියන්නේ තීරයක් තරංග විශේෂයක්. හරිද? තව එකක් කිව්වොත් එහෙම විද්‍යුත් චුම්බක තරංගවල විද්‍යුත් චුම්බක තරංගවල වේගය වාතය තුල විද්‍යුත් චුම්බක තරංග ගමන් කරන ප්‍රවේගය නැත්නම් වේගය වෙන්නේ පුතේ 3 වැඩි කිරීම 10/8යි තත්පරයට මීටර කියලා ගන්න පුළුවන්. හරිද? ඔන්න ඒ ලක්ෂණ ටික පොඩ්ඩක් කිව්වොත් පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? ඊට පස්සේ ශුද්ධ පරාසයට අයත් අඩංගු තරංග ආයාමයකින් යුත් විද්‍යුත් චුම්බක තරංග දෘශ්‍ය පරාසයට අයත් අඩුම තරංග ආයාමකින් යුත් විද්‍යුත් චුම්බක තරංගය කුමක්ද කියලා අහනවා. හරි. දැන් මතක් කරගන්න මොකද්ද මේ දෘශ්‍ය පරාසය කියන්නේ කියලා? උදේ දෘශ්‍ය පරාසය කියලා කියන්නේ අර අපිට පේන වර්ණ හතෙන් තමයි මේ හදලා තියෙන්නේ. හරිද? එතකොට දෘශ්‍ය පරාසයේදී මෙහෙම අපි ඉස්සර ඉගෙන ගන්නේ. රතු, තැඹිලි, කහ, පොළ, නිල් ඔන්නෝම ගිහිලා අන්තිම ඉවරන අපිට මොකෙන්ද? ගම්මුයි. මම අර මැද ටික ලිව්වේ නෑ. හරිද? මෙන්න මේක මතක තියාගන්න. මේ පැත්තට යනකොට මෙයාලගේ සංඛ්‍යාතය වැඩි වෙනවා. හැබැයි තරංග ආයාමය මොකද වෙන්නේ? තරංග ආයාමය පුතේ අඩු වෙනවා. එහෙනම් දැන් පැහැදිලි ප්‍රශ්නේ අහන්නේ දෘශ්‍ය පරාසයේ තියෙන වර්ණ වලින් තරංග ආයාමය වැඩි මේකනේ. තරංග ආයාම වැඩිම තියෙන කොහෙද? රතු. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ. හරි. sorry. ප්‍රශ්නේ අහන්නේ තරංග ආයාමය අඩු මේක. හරි. පුතේ එහෙනම් තරංග ආයාමය අඩුම වර්ණය මොකද්ද? දම් පාට. හරිද? right. ඊට පස්සේ C මේ තියෙන අපේ දෙවෙනි එකේ B කොටසට තමයි මේ උත්තර ලිව්වේ. C කොටස ගත්තොත් එහෙම රේඩාර් පද්ධතිය වල ක්‍රියාකාරීත්වය යොදා ගන්න විද්‍යුත් චුම්බක තරංග වර්ගය නම් කරන්න ශුද්ධ තරංග මයික්‍රෝවේව්ස් කියලා කියන්නේ ඒවා. ඊට පස්සේ C කොටසේ දෙක තියෙනවා මෙහෙම. A සහ B යනු තරංගාකාර දෙකකින්. හරිද? එම තරංග ආකාර දෙක අතර දක්නට ලැබෙන සමානකමක් සහ අසමානකමක් ලියන්න කියලා තියෙනවා. හරිද? පුතේ මේ තියෙන මේ රූප සටහනේ තියෙන්නේ A කියන්නේ තීරයක් තරංගයක්, B කියන්නේ අන්වායාම තරංගයක්. හරිද?
තීරයක් තරංග සහ අන්වායම තරංග ගත්තට පස්සේ ඒකේ තියෙන සමානකමක් තමයි මේ අවස්ථා දෙකේදීම ශක්තිය ප්‍රචාරණය වෙනවා. නැත්නම් ශක්තිය ගමන් කරනවා. පැහැදිලිද? දැන් මම කතා කරන එක ඔයාලට ඇහෙන්නේ ඒ අන්වායම තරංග මගේ ධ්වනි ශබ්ද අන්වායම තරංග විදියට ගමන් කරපු නිසා. හරිද? ඒ වගේම තමයි ඔයාලට මොකක් හරි ආලෝකයක් පේන්නේ. ඒ ආලෝක තරංග තීරයක් තරංග විදියට ඔයාලන්ට ආපු නිසා පුතේ. ඒ නිසා තරංගය තීරයක් වුණත් අන්වායම වුණත් තරංග ප්‍රචාරණී ශක්තිය ප්‍රචාරණය වෙනවා. ඒක සමානකමක්. හරිද? අසමානකමක් ගත්තොත් එහෙම තීරක තරංගවලදී අංශු කම්පණය වෙන්නේ තරංගය ගමන් කරන දිශාවට ලම්බකව. හැබැයි අන්වායම තරංගවල අංශු කම්පණය වෙන්නේ තරංගය ගමන් කරන දිශාවට සමාන්තරව. ඔන්න ඔය කරුණ මතක තියාගන්න. හරිද? සමානකමක් සහ අසමානකමක් විදිහට. right. එහෙමනම් අපි ඔන්න 8 වෙනි ප්‍රශ්නේ මෙතනින් ඉවරයි. sorry 7 වෙනි ප්‍රශ්නේ ඉවරයි. අපි යමු 8 වෙනි ප්‍රශ්නෙට. මෙහෙමයි තියෙන්නේ 8 වෙනි ප්‍රශ්නේ ඒ කොටස ගත්තොත් එහෙම සරල රේඛීය මාර්ගයක ගමන් ගන්නා ස්කන්ධය 700 කිලෝග්‍රෑම් වූ මෝටර් රථයක් තත්පර 120ක කාලයක් තුල සිදු කළ චලිතයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ රූපය දැක්වේ කියලා තියෙනවා. පුතේ දැන් මේ ප්‍රස්ථාරය ගත්තොත් එහෙම ඔයාලට තේරෙන්නේ හරියම ලේසි ප්‍රස්ථාරයක් තියෙන්නේ. ඔයාලට පේනවා මුලින්ම කාලය බිඳුවේ ඉඳලා තත්පර 40 වෙනකම් වස්තුව ත්වරණය වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ තත්පර 40 ඉඳලා තත්පර 100 යනකම් මොකද වෙලා තියෙන්නේ? වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරලා තියෙන්නේ. ඊට පස්සේ තත්පර 100 ඉඳලා 120 වෙනකම් මොකද වෙන්නේ? වස්තුව මන්දණය වෙලා තියෙන්නේ. ඔච්චරයි කතන්දරේ. හරිද? ඊට පස්සේ උන මුල්ම ප්‍රශ්නේ අහනවා අටේ ඒ කොටසේ පළවෙනි එක තත්පර 20ක් ගත වන විට මෝටර රථයේ ප්‍රවේගය කුමක්ද? හරි මම පොඩි රූප සටහනක් අඳින්නම් විතර. හරි. එතකොට තත්පර 20 කියලා කියනකොට මෙන්න මේ වගේ තැනක. එතකොට මම මේක ඔන්නෝම ගත්තොත් එහෙම තත්පර 20ට අදාළ ප්‍රවේගය ඕන අපිට මෙතනින් ගන්න පුළුවන්. එහෙමනම් මේ ප්‍රවේගය ගත්තොත් එහෙම උත්තරේ වෙන්නේ කීයද? 20යි ms ඉන 1. 2. නියත ප්‍රවේගයෙන් චලිත වන අවස්ථාවේ මෝටර රථයේ ගම්‍යතාව සොයන්න. හරි. දැන් අපි දන්නවා ගම්‍යතාවය කියන්නේ ස්කන්ධයේ වතාවක් ප්‍රවේගයනේ. පුතේ මේකේ ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් 700යි. ප්‍රවේගය තමයි දැන් ඒකාකාර වේගයෙන් ගමන් කරනවා කියන්නේ යාගේ වේගය කීයද? 40යිනේ. එහෙනම් ඔන්න ඔය විදිහ තමයි තියෙන්නේ. එතකොට මේක සුළු කළාට පස්සේ අපිට ගන්න පුළුවන් 28 වැඩි කිරීම 10යි 3යි. ඒකකේ තමයි ගම්‍යතාවයේ ස්කන්ධයේ කී ප්‍රවේගින ස්කන්ධයේ කිලෝග්‍රෑම් ප්‍රවේගයෙන් ms ඍණ 1. ඔන්න ඕක තමයි පුතේ ඒකකේ වෙන්නේ. මේ ඒකකේ පොඩ්ඩක් මතක තියාගන්න ගම්‍යතාවයේ. හරි ඊට පස්සේ තුන්වෙනි කොටස පළමු තත්පර 100 තුල රථයේ ගමන් කරපු දුර සොයන්න කියලා තියෙනවා. හරි. පළමු තත්පර 100 තුල කියන්නේ මෙන්න මේ කොටසනේ. හරි. එතකොට මේ තත්පර කොටස ඒ කාලය තුල ගමන් කරපු දුර කියලා කියන්නේ අපි දන්නවා ප්‍රවේග අතර මේක විස්ථාපන කියලා දැම්මම තවත් හොඳයි. මේ කොටසේ වර්ගඵලයෙන් තමයි මේ ආරම්භක තත්පර 100 තුල ගමන් කරපු දුර හොයාගන්න විස්ථාපනය හොයාගන්න පුළුවන්. එහෙනම් පුතේ ඔයාලට පේනවා මේකේ හැඩය මොකද්ද? මේ හැඩය ත්‍රිපිසීයමක්. හරිද? එහෙනම් ත්‍රිපිසීයම වර්ගඵලය ගත්තා නම් වැඩේ කොට. අපි දන්නවා ත්‍රිපිසීයම වර්ගඵලය ගන්නේ භාගයේ වතාවක් සමාන්තර පාද දෙක එකතුව. ඒතර මේ සමාන්තර පාද කියලා කියන්නේ 100යි. මේ සමාන්තර පාදෙන් මෙතන 40යිනේ. ඊපස්සේ මෙතන 100යි නම් මේ දෙක අතර පරතරය තමයි කීයද? 60. ඕක වැඩි කරනවා ලම්බෝසෙන් ලම්බෝස කීයද 40යි. එහෙමනම් ඔන්න ඔහම තමයි කතන්දරේ එන්නේ. එහෙමනම් මේක සුළු කළාට පස්සේ අපිට ගන්න පුළුවන් උත්තරේ
මීටර් 3200යි කියලා. හරිද? හතරවෙනි ප්‍රශ්නට යමු. චලිතයේ අවසාන තත්පර 20 තුල. ඒ කියන්නේ අවසාන තත්පර 20 තුල කියන්නේ මෙන්න මේකනේ. කියන්නේ මන්දනය වෙන අවස්ථාව. මෝටර රථයේ මන්දනයේ විශාලත්වය ගණනය කරන්න. හරි. දැන් මේ බලන්නකෝ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය වගේ නිරූපණය කරන්න මොකද්ද? ත්වරණය නැත්තම් මන්දනය. හරිද? එහෙනම් මේ කොටසේ මන්දනය වන්න ඕන අපිට කරන්න තියෙන්නේ මොකද්ද? මේ කොටසේ අනුක්‍රමණය ගන්න එක. මොකද අනුක්‍රමණය සමාන වෙනවා ඒ අවස්ථාවේ සිදු වුණු මන්දනයට. පොතේ මන්දනයක් නැත්නම් අනුක්‍රමණයක් ගන්නේ y කණ්ඩායම වෙනසක් බෙදීම x කණ්ඩායම වෙනසෙන්. හරිද? එහෙනම් මෙතන y කණ්ඩායම වෙනස කියන්නේ මෙන්න මේක. ඒ කියන්නේ කීයද? 40. x කණ්ඩායම වෙනස කියන්නේ මෙන්න මේක කියන්නේ 20. එහෙනම් 40 බෙදනවා 20න්. ඒ නිසා උත්තරේ වෙන්න ඕනේ 2යි ms ඍණ 2 කියලා. මේක මන්දනයක්නේ. ඒ නිසා ඍණ කියලා තියෙන්න ඕනේ. හරිද? right ඊට පස්සේ මේ තියෙන එක හතරවෙනි කොටසේ a වලට ඊට පස්සේ හතරවෙනි එකේ b යනවා මෙන්න මෙහෙම මෝටර රථය මත මෙහෙම වුණු අසමතුලිත බලය සොයන්න. පුතේ අසමතුලිත බලය වන්න මොකද්ද? පාවිච්චි කරන සමීකරණය F සමානයි ma. එහෙමනම් මෝටර රථයේ ස්කන්ධය 700යි ලක්වුණු මන්දනය තමයි 2. ඒ කියන්නේ උත්තරේ වෙන්න ඕනේ 1400 නිව්ටන් කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? right මේකෙන් මෙයා පට්ට ලේසි. ගාන පොඩි සරල ඔයාලා හැමදාම කරපු දේවල් ටික තමයි මෙතන අහලා තියෙන්නේ. right අපි යමු ඊට පස්සේ කොටසට B part එක. මෙහෙමයි තියෙන්නේ. ඒකාකාර සැහැල්ලු දණ්ඩක් සහ කඹයක් ආධාරයෙන් සකස් කරන ලද පලංචියක් මත නිශ්චලව සිටින ස්කන්ධය 60 කිලෝග්‍රෑම් වූ පෙදරේරුවෙක් රූපය දැක්වේ කියලා තියෙනවා. දණ්ඩ මත ක්‍රියා කරන බල තුනක් වේ. ඕලක්ෂයේදී විත්තිය මගින් දණ්ඩ මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව x කියන එක එයින් එක් බලය. ඒක මාක් කරලාම තියෙනවා. දණ්ඩ මත ක්‍රියා කරන ඉතිරි බල දෙක ලකුණු කරන් කියලා තියෙනවා. හරි. ඉතින් මේක පට්ට ලේසියිනේ. දැන් මේක නම් දණ්ඩ එයා එක බලයක් ලකුණු කරලා තියෙනවා. හරි. ඔන්න ඔහොම ලකුණු කරලා තියෙනවා. පොතේ දැන් මේ වාක්‍ය කියද්දී ඔයාලට එක දෙයක් දැනෙන්න ඕනේ තමයි මෙතන කියනවා මේක මේ දණ්ඩ සැහැල්ලුයි කියලා. මොකද දණ්ඩ සැහැල්ලුයි කියලා කියන්නේ? දණ්ඩට ස්කන්ධයක් නැහැ කියන එක. ඒකෝට දණ්ඩට බරක් තියෙනවද? දණ්ඩේ බරක් නැහැ. හරිද? ඔන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මෙතන මිනිස්සෙක් හිටගෙන ඉන්නවා මේ දණ්ඩේ. හැබැයි ඌට බරක් තියෙනවා. නේද? ඒ නිසා ඌගේ ස්කන්ධය 60 කිලෝග්‍රෑම්නේ. එහෙනම් ඌගේ බර අපි ලකුණු කරන්න ඕනේ පුතේ 15ට. මොකද ඕනම එකකගේ බර ක්‍රියා කරන්නේ සිරස්ව 15ට. හරිද? ස්කන්ධය 60 නිසා ඌගේ බර වෙන්නේ නිව්ටන් 600. ඊට පස්සේ මේ දණ්ඩට මෙතනින් සම්බන්ධ කරලා තියෙනව නේද තන්තුවක්. පුතේ තන්තුවක් මත ඇති වෙන බලයට අපි මොකද්ද කියන්නේ? ආතති බලය. එහෙනම් ආතති බලය මෙතන ලකුණු කරන්න ඕනේ. ආතති බලය ලකුණු වෙන්න ඕනේ ඉහළට. ඔන්න ඔය විදිහට තමයි ලකුණු වෙන්න ඕනේ. හරිද? right. එහෙනම් මෙන්න මෙච්චරයි බල ටික ලකුණු කළාම එන්නේ. ඊට පස්සේ දෙක. දණ්ඩ මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය සොයන්න. පුතේ අපි දැන් මෙන්න මේ දෙයක් ඉගෙනගෙන තියෙනවා. දණ්ඩ සමතුලිතව තියෙන්නේ. දණ්ඩ සමතුලිත වේ. ඔයාලා දන්නවා වස්තුවක් සමතුලිත නම් ඒ වස්තුව මත ක්‍රියා කරන බලවල සංප්‍රයුක්තය කීයද? 0යි. එහෙනම් වස්තුව සමතුලිත නිසා සංප්‍රයුක්ත බලය වස්තුව සමතුලිත නිසා වස්තුව මත ක්‍රියා කරන මුළු බලවල එකතු නැත්නම් සංප්‍රයුක්තය කීයද? 0යි කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? right. ඊට පස්සේ තුන්වෙනි කොටස O ලක්ෂ්‍ය වටා ගූර්ණ සැලකූ විට x බලය මගින් ඇති කරන ගූර්ණයේ අගය සොයන්න. හරි. දැන් බලන්න මතක් කරගන්න මෙන්න මේ කතන්දරේ කොහොමද බල ගූර්ණය හොයන්නේ? බල ගූර්ණය කියන්නේ පුතේ බලය වැඩි කිරීම විස්ථාපනය. ඇත්තට මේක තව පොඩක් හොඳට කිව්වොත් එහෙම ලම්බ දුර තමයි ඔය කතන්දරේට එන්නේ. හරිද? ඒව අපිට ලොකුට ඕනේ නැහැ මේ ඕඩර් කාලේ. හරි. එතකොට දැන් ඕලක්ෂය වටානේ අපි ගූර්ණ ගන්නෙ. පුතේ ඕලක්ෂය වටා ගූර්ණ ගද්දී මේ x කියන බලය ක්‍රියා කරන්නේ ඕලක්ෂය හරහාමයිනේ. එතකොට බලය නම් x කියලා ගමුකෝ. හැබැයි මේ ඕලක්ෂයේ ඉඳලා මේ බලයට තියෙන දුර කීයද? බලයට තියෙන දුර බිඳුවයි. පුතේ ඕනම එකක් බිඳුවයි ඊට පස්සේ උත්තරේ කීයද? බිඳුවයිනේ. ඒ නිසා මෙතනදී බල ගූර්ණය බිඳුවයි කියලා ගන්න පුළුවන්. හරි. 4.
දණ්ඩ සමතුලිතතාවය සලකා බල ගූර්ණයගෙන කඹේ මගින් දණ්ඩ මත යොදන බලයේ ගණනය කරන්න කියලා තියෙනවා. හරි. දැන් පුතේ මෙහෙමනේ සිද්ධිය. මේ දණ්ඩ මේ මිනිස්සයා ඉන්නේ මේ ඕලක්ෂයේ ඉඳලා 2 මීටර දුරකින්. දණ්ඩේ මුළු දිග 6යි. දණ්ඩේ මුළු දිග 6යි කියලා දීලා තියෙනවා. හරි. දැන් අපි මෙහෙම ගමුකෝ. ඔයාලට පේනවා මේ දණ්ඩ ගත්තාම පුතේ දැන් ඕලක්ෂය වටාගෙන ගූර්ණ ගන්නේ. ඒතකොට ඕලක්ෂය වටා ගූර්ණ ගන්නවා නම් ඕලක්ෂය හරහා තියෙන බල ටික අපිට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා මේකව දෙගිනේ කියලා කපන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා 600 බලයක් පහලට. මෙතන තියෙන අපිට අහුනලා තියෙනවා T කියන. හරි. දැන් මෙච්චර කතන්දරේ. ඔයා දන්නවා මේ 600 බලෙන් ඇති කරන ගූර්ණයේ තියෙන පුතේ පහලට. ඒ කියන්නේ අපි කියනවා දක්ෂිණාවර්ත කියලා. එහෙනම් ඒක ගූර්ණය වෙන්නේ 600 වතාවක් ඕලක්ෂයෙන් ඉඳලා මේකට තියෙන දුර. ඒ කියන්නේ කීයද? 2යි. ඕක සමාන කරන්න පුළුවන් වාමාවර්ත පැත්තට තියෙන ගූර්ණයට. ඒ කියන්නේ t වතාවක් කීයද? මෙතන ඉඳලා මෙතන තියෙන දුර පුතේ කීයද? 6යි. එහෙමනම් දැන් ලේසි මේක සුළු කරාට පස්සේ උත්තරේ කීයද? නිව්ටන් 200යි කියලා තියෙනවා. හරිද? right. ඉතින් ඔන්න ඔහොම තමයි කතන්දරේ යන්නේ. මේක හරි පට්ට ලේසි. හරිද? right. පුතේ දැන් මේක පොඩි කතන්දර ටිකක් තියෙනවා ගූර්ණ ගත්තී. හැබැයි සරලව මතක තියාගන්න ඔයාලට පුළුවන් දෙයනේ කියලා දක්ෂිණාවර්ත ගූර්ණ ටික වාමාවර්ත ගූර්ණ වලට සමාන කරලා උත්තරේ ගන්න. හරිද? right. ඊට පස්සේ අපි යමු C ප්‍රකාශයට. C ප්‍රශ්නෙට. මෙහෙමයි තියෙන්නේ. ජල විදුලි බලාගාරයක ක්‍රියාකාරී ආකෘතියක කොටසක් රූපේ දැක්වේ. ඩයිනමෝ තබා ඇති ස්ථානයේ සිට 2 මීටර සිරස් උසකින් ජල ටැංකිය තබා ඇත. ජලයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි කියලා තියෙනවා. අංක 1. ටැංකියේ ඇති ජලයේ විභව ශක්තිය ඩයිනමෝම පිහිටා ඇති ස්ථානයට සාපේක්ෂව කොපමණද කියලා අහනවා. හරිද? දැන් පුතේ මේකේ පොඩි වෙනසක් පොඩි අවුලක් තියෙනවා. හැබැයි අපි මේ අවුල සලකන්නේ නැතුව ගාන කරමු. හරිද? මොකද ඒක අපේ ඕලෙල් කාලේ අපිට ඉච්චරම තද හිතන්න ඕනේ නැහැ. හරි කොහොම හරි සිද්ධිය මේකේ තියෙන්නේ. මේ වගේ වතුර ටැංකියක් තියෙනවා. ඔන්න ටර්බයින් එක කරකවන්න තමයි යන්නේ. හරිද? එතකොට මෙතන තියෙන්නේ මීටර 2ක් ඉහළින් මීටර 2ක් ඉහළින් තමයි මේ වතුර ටැංකිය තියෙන්නේ. මේ වතුර ටැංකිය තුල තියෙන ජලයේ ස්කන්ධය තමයි කීයද? කිලෝග්‍රෑම් 10. එහෙනම් මේ ටැංකියේ තියෙන විභව ශක්තිය අහන්නේ සාහර ලේසි. ඔයා දන්නා පුතේ විභව ශක්තිය කියන්නේ මොකද්ද? mgh. m කියන්නේ 10යි, g කියන්නේ 10යි, h කියන්නේ 2යි. ඒතර උත්තරේ කීයද මෙතන? ලස්සන නම් උත්තරේ බබා වගේ කීයද? 200යි ජූල් කියලා. හරි. ඊට පස්සේ ටර්බයිනේදී සිදුවන ශක්ති පරිවර්තනය ලියන්න. දැන් පුතේ මෙතනදී මේ ඉහළ ගබඩා වෙලා තියෙන ශක්තියේ තියෙන විභව ශක්තියක්. ඒක පහළට එනකොට ඇවිල්ලා මේ ටර්බයිනේ කරකවනවනේ. ටර්බයිනේ කරකවනකොට නැත්නම් කැරකවීමේදී තියෙන චාලක ශක්තියක්. එහෙනම් ශක්ති පරිවර්තනය තමයි මෙන්න මේක. විභව ශක්තිය පරිවර්තනය වෙනවා චාලක ශක්තිය බවට. ඔච්චරයි. හරිද? ඊට පස්සේ ටැංකියේ පතුලේ කපාටයක් ඇත. කපාටය මත ක්‍රියා කරන පීඩනය කුමක්ද කියලා අහනවා. හරි. පුතේ කියන්නේ මෙන්න මෙහෙමයි. මේ ටැංකියේ පතුලේ වුණොම තියෙනවා කියන කපාටයක්. මේ කපාටේ මත ක්‍රියා කරන පීඩනය අහන්නේ මේ ටැංකියේ උස සෙන්ටිමීටර 40යි. right. දැන් ඔයා දන්නා මේ ටැංකිය ඇතුලේ තියෙන ජලයනේ. මේ ජලය නිසා මේ ටැංකියේ මේ අදාළ සිදුර මත ක්‍රියා කරන පීඩනයක්. පුතේ අපි මේ පීඩනයේ ලස්සන නමක් කියනවා මොකද්ද? ද්‍රවස්ථිතික පීඩනය කියලා. හරිද? එතකොට ද්‍රවස්ථිතික පීඩන වෙන සමීකරණය මොකද්ද? h rho g. එහෙනම් h කියලා කියන්නේ මෙතන සෙන්ටිමීටර 40යි. හැබැයි අමතක කරන්න එපා මේ h ආදේශ කරන්න පුතේ මීටර වලින්. rho කියන්නේ ජලයනේ. ජලයේ ඝනත්වය 1000යි. g වලගේ 10යි. දැන් මේක සුළු කරාට පස්සේ අපිට උත්තරයක් ගන්න පුළුවන් 4000යි පැස්කල් කියලා. නැත්තම් නිව්ටන් මීටර කියලා ඉක්කොත් අවුලක් නැහැ.
වර්ග මීටරයට නිව්ටන් කියලා කිව්වොත් අවුලක් නැහැ පීඩනයේ එකක වලට. හරි. ඊට පස්සේ 4 පිටාර බටයෙන් ජලය ඉවත් වී යන විට ජල පහරේ වේගයේ ක්‍රමයෙන් අඩු වේ. ඊට හේතුව කුමක්ද? ඒ කියන්නේ මෙහෙමනේ. දැන් මෙහෙම පුතේ මේ මෙතනදී වතුර ඉවතට යන වේගය දැන් වතුර ඉවතට යද්දි ජල ටැංකියේ උස මොකද වෙන්නේ? එන්න අඩු වෙනවා. කියන්නේ ජල ටැංකියේ උස අඩු වෙනකොට අර පීඩනය මොකද වෙන්නේ? පීඩනය අඩු වෙනවනේ. ඒ අඩු වෙන නිසා තමයි ජල පහරේ වේගය අඩු වෙන්නේ. හරිද? මම ආයෙ කියන්නම්. ජලය ඉවත් වීමේදී මේ බඳුනේ ජල මට්ටමේ උස අඩු වෙනවා. උස අඩු වෙද්දී ඇතිවන පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙන නිසා මොකද වෙන්නේ? වේගය අඩු වෙනවා. හරිද? right. එහෙනම් ඔන්නෝම තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ. හරිද? අපි යමු එහෙනම් 9 වෙනි ප්‍රශ්නෙට. හරි. 9 තියෙන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. නිවසේ වහලේ සවිකරන සූර්ය ජල තාපක පද්ධතියක් පද්ධතියක කොටසක් රූපේ දැක්වේ කියලා තියෙනවා. එම් සෝලර් පැනල් එක. මෙහි ඇති කඹ බට කළු පැහැයෙන් වර්ණ ගන්වා තැබීමට හේතුව කුමක්ද කියලා තියෙනවා. පුතේ මෙතනදී මේ අර කඹ බට කළු පාටින් වර්ණ ගන්නලා තියෙන හේතුව මේකයි. ඔයා දන්නවා කළු කියලා කියන්නේ හොඳින්ම තාපය අවශෝෂණය කරන වර්ණයක්. එතකොට අර තාපය හොඳින් අවශෝෂණය කිරීම නිසා තමයි අර විදිහට තඹ වලින් ආවරණය කරලා තියෙන්නේ. ඒ නිසා උත්තරේ මොකද්ද? කළු යනු තාපය හොඳින්ම අවශෝෂණය කරන වර්ණය බැවින්. ඕක තමයි උත්තරේ. හරිද? right. ඊට පස්සේ මෙතන පුතේ මේ සෞර ජල තාපක පද්ධතියේ මෙන්න මේව දෙයක් තියෙනවා. අපි දැන් A වලට උත්තරේ කිව්වා. ඊට B වලට තමයි යන්නේ. තඹබට වීදුරු තහඩුවකින් ආවරිත සංගෘත කුටීරය තුළ තබා ඇත. මෙයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? පුතේ දැන් අර මේ තඹබට ටික වීදුරු වලින් ආවරණය කරලා තිබ්බහම දැන් වීදුරු හරහා වීදුරු කියලා කියන්නේ මේ අවර්ණයනේ. ඒ නිසා තාපය නැත්නම් ආලෝකය හොඳින් වීදුරු හරහා ගමන් කරනවා. හරිද? ඒ නිසා තමයි දැන් තඹබට ආවරණය කරන්නත් ඕනේ. තේරුණාද? ඒ වගේම තමයි ඒකට මේ හිරු එළිය නැත්නම් තාපය යන්නත් ඕනේ. ඒ නිසා තමයි වීදුරු වලින් ආවරණය කරලා තියෙන්නේ. අපි හිතමු දැන් මොකක් හරි වෙන මොකක් ලීයක් හරි ලී තහඩුවක් වගේ එරුණා නම් එහෙම වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා මේකේ කාර්යය තමයි මොකද්ද මේ වීදුරු තහඩුවකින් ආවරණ සංගෘත කුටීරය තුළ තබා තියෙන්නේ තාපය හොඳින් තඹ බට තුලට ගමන් කිරීමට. හරිද? ඔකයි හේතුව. ඊට පස්සේ කියනවා රෝමිලකන් දෙකේ ජලය X කෙළවරින් ඇතුල් කර Y කෙළවරින් ඉවතට ගැනීමේ වාසිය කුමක්ද කියලා තියෙනවා. එතකොට මේක දැන් ඔන්නෝම තමයි සරලව තියෙන තුන් ජලය ඇතුල් වෙන්නේ X වලින් ඉවතට ගන්න Y වලින්. උතේ X වලින් ඉඳලා දැන් මේ උඩට ගමන් කරන්න එපානේ. එතකොට ජලය වැඩි කාලයක් මේ බටය තුල රැඳෙනවා. ජලය වැඩි කාලයක් තඹ බටය තුල පවතී. ඒ නිසා හොඳින් තාපය අවශෝෂණය කරගන්න පුළුවන්. දැන් මේක දැන් ඔහොම යන ගමන් තාපයකින් පුළුවන් තරම් මෙයාලා අවශෝෂණය කරනවානේ. එතකොට අර දැන් උඩින් දැම්මම පුතේ ජබොක් ගාලා මේක පහළ දෙනවා. හැබැයි යට ඉඳලා උඩට යද්දී හිමි පොඩ පිරිපිරි තමයි උඩට යන්නේ. එතකොට අර වැඩි කාලයක් ජලය මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා අර ලබා ගන්න ආලෝකය හොඳින් අවශෝෂණය කරන්න පුළුවන්. ආලෝකය නෙමෙයි. අර හොඳින් තාපය ජලය තුලට අවශෝෂණය කරගන්න පුළුවන්. පැහැදිලිද? ඒකයි හේතුව. right. තුන්වෙනි ප්‍රශ්නය සෑම දිනකම මෙම සූර්ය ජල තාපකය මගින්
ජලය කිලෝග්‍රෑම් 200ක ස්කන්ධයක් සෙල්සියස් 28 සිට සෙල්සියස් 78 දක්වා රත් කරනු ලබයි. දිනකදී සූර්ය ජල තාපකයෙන් ජලයට ලැබෙන තාප ශක්ති ප්‍රමාණය කොපමණද කියලා අහනවා. හරි. එතකොට එහෙනම් මෙතනදී පාවිච්චි කරන්න ඕන පුතේ MCT කියන සමීකරණයනේ. එතකොට M කියන්නේ 200යි C කියන්නේ 4200යි උෂ්ණත්ව වෙනස. දැන් තාපය අවශෝෂණය කිරීම නිසා ජලයේ උෂ්ණත්වය 28 ඉඳලා 78 වෙනකම් වැඩි වෙනවා. ඒ නිසා මෙතන උෂ්ණත්ව වෙනස 50යි. එහෙනම් මේක සුළු කළොත් එහෙම අපිට එනවා පුතේ 4.2 10 7යි ජූල් කියලා. ජූල් තමයි ඒක කියලා. හරි. හතරවෙනි ප්‍රශ්නට යමු. ජල තාපකයේ කාර්යක්ෂමතාව 120ක් නම් දිනකදී සූර්ය ජල තාපකයේ මතන ලැබෙන සූර්යාගෙන් ලැබෙන ශක්ති ප්‍රමාණය. පුතේ මොකද්ද මේ කාර්යක්ෂමතාව 120යි කියලා කියන්නේ? ජල තාපකයේ කාර්යක්ෂමතාව 120යි. මෙමය කතන්දරේ. දැන් මේ ජල තාපකයට සූර්ය ශක්තිය ලැබෙනවනේ. නැත්නම් අපි කියනවා යාර සූර්යයෙන් ශක්තිය එනවා. ඒ සූර්ය ශක්තිය ජලයට අවශෝෂණය කරගන්න එක තමයි ප්‍රධානම කාර්යය. හැබැයි ඒකේ කාර්යක්ෂමතාව කීයද? 120යි. කියන්නේ පුතේ සූර්ය ශක්තිය ජූල් 100ක් ආවනම් ඒක ජලය තුළට අවශෝෂණය කරගන්නේ 120යි. හරිද? මේ බලන්න ඕනේ අපි සරල වගුවක් ගන්න. කොහොමද ගත්තොත් එහෙම සූර්ය ශක්තිය ගමු මේ පැත්තේ එහා පැත්තට ගමු තාපය බවට පත් කරන ශක්තිය. දැන් කාර්යක්ෂමතාව 120යි කියලා කියන්නේ සූර්ය ශක්තිය ජූල් 100ක් ආවනම් එක තාපය බවට පත් වෙන්නේ 20යි. 100ක් ආවනම් තාපය බවට පත් වෙන්නේ 20යි. එතකොට දැන් මේ තාපය බවට පත් වෙලා තියෙන ශක්තිය තමයි අපි මෙතන හොයලා තියෙන්නේ. කීයද? 4.2යි 10 7යි බලයක් කියලා තියෙන. එහෙනම් මේච්චර තාප ප්‍රමාණය නිපදවන්න කොච්චර ශූර ශක්තියක් එනවද කියලා අපි ගන්න ඕනේ. අපි මේක x කියලා ගමු. පොතේ වාදන්නා මේක අර ඔයාලා ගණන් වල තියෙන අර පොලිය සුළු පොලිය අරන් හදන කතන්දරේ වට්ටමනම්මන සීන් තියෙන්නේ. ඒතකොට මේක හරස් මුලිතේ කරා නම් වැඩේ කොට. එහෙනම් x වතාවක් 20 සමානයි 4.2 වතාවක් 10 7 මෙලිකම c. නෑ ඔක සුළු කරන්න තමයි තියෙන්නේ. මේක සුළු කළාට පස්සේ පුතේ උත්තරේ ඉන්නේ 2.1යි 10යි 8යි ජූල් කියලා. හරිද? ඕකේ. ඊට පස්සේ පස්වෙනි එක සූර්ය ජල තාපකය නිසි පරිදි ක්‍රියාත්මක නොවන දිනවලදී ක්ෂමතාව 1000ක් වොට් වන ජල තාපකයක් භාවිතයෙන් ජලය රත් කරනු ලැබේ. දැන් මෙතන දැන් අර මේ සූර්ය ජල තාපකය පාවිච්චි කරන්නේ අර ජලය රත් කරන්න පුතේ. හරිද? හැබැයි ඒක දැන් සූර්ය ශක්තිය නැති වුණා කියලා කියන්නේ ජලය රත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ දවස්වලදී පාවිච්චි කරන්නේ ගිල්ලුම් තාපකයක් පාවිච්චි කරනවලු. ඒකේ ක්ෂමතාව 1000යි. කීසරය උපරිම ක්ෂමතාවෙන් ක්‍රියාත්මක කරන විටදී එහි තාපන මූලාවය තුලින් ගමන් කරන විද්‍යුත් ධාරාව කොපමණද කියලා අහනවා. හරිද? පුතේ මෙතනදී පොඩි දත්තයක් දීලා නැහැ අපිට. ඒ තමයි නිවසේ තියෙන විභවාන්තරය. හරිද? නැත්නම් නිවසේ තියෙන විභවාන්තරය අගේ දීලා නැහැ. හරිද? ඒ නිසා ඒක පොඩි අවුලක් තියෙනවා. කොහොම හරි පුතේ අපි මෙතනදී පාවිච්චි කරන්න වෙන්නේ අපි ඔයා දන්නවා ස්නේහ සමීකරණයක් තියෙනවනේ. P සමානයි VI කියලා. P කියලා කියන්නේ ක්ෂමතාවය, V කියලා කියන්නේ විභව අන්තරය නැත්නම් වෝල්ටීයතාවය, I කියලා කියන්නේ ධාරාව. එතකොට මෙතනදී E වලට එන්නේ 1000යි. මෙන්න මේ අගය තමයි පුතේ ගාන දීලා නැත්තේ. හරිද? ගාන අවුලක්. V අගය දෙනවලු. නිවසට සාමාන්‍යයෙන් වෝල්ටීයතාව වෝල්ටේජ් එක 270 හරි. එතකොට මේකෙන් අපිට පුළුවන් අර I අගය හොයාගන්න. I වලට එන්නේ උත්තරේ 100 බෙදීම 24යි ඇම්පියර් කියලා. ඊට පස්සේ 6 වෙනි කොටස විද්‍යුත් ජල තාපකයක් නැත්නම් අපි කියන ගීසරයක් කියලා භාවිතයට ගන්නවට වඩා සූර්ය ජල තාපකයක් භාවිතයෙන් ලැබෙන වාසි දෙකක් කියන්න. පුතේ මේ අර සූර්ය ජල තාපකයේ තියෙන වාසයක් තමයි සූර්ය ශක්තිය පුනර්ජනනීය ප්‍රභවයක්.
ඒක නිසා අපිට ඒකෙන් වාසියක් තියෙනවා. අනික අර ඒකෙන් වෙන දැන් අපි ගත්ත දැන් ජලයේ විද්‍යුත් ශක්තිය නිපදවන විවිධ ක්‍රම පාවිච්චි කරනවානේ. ජල විදුලිය පාවිච්චි කරනවා නැත්නම් තාප විදුලිය පාවිච්චි කරනවා. එතකොට සමහර වෙලාවලට ඒකට දරන්න ඕන පිරිවැය මොකද වෙන්නේ? ගොඩක් වැඩි. හැබැයි මේ වගේ සූර්ය ජල තාපකයක් පාවිච්චි කරද්දී ආරම්භක පිරිවැයක් තියෙනවා. නමුත් නැවත නැවත අපිට ආයෙ මුදලක් වැය කරන්න අවශ්‍ය නැහැනේ. ඒ නිසා ආර්ථිකයේ පැත්තනොත් ඒක වාසියක්. ඒ නිසා ක්‍රම දෙක මොකද්ද? එකක් තමයි පුනර්ජනනීය ශක්තියක් නිසා නැවත නැවත අපිට ශක්තිය ලබා ගන්න පුළුවන්. දෙක තමයි අර ඒකට වැය වෙන පිරිවැය අඩු වීම. ඔය කතන්දර දෙකම ගන්න පුළුවන්. right. ඉතින් අපි එහෙනම් යමු මේ ප්‍රශ්නේ B කොටසට. මෙහෙමයි තියෙන්නේ. එක්තරා ශිෂ්‍ය කණ්ඩායමක් පැරෆින් ඉටිවල ද්‍රවාංකය සෙවීම සඳහා ඉටිග්‍රෑම් 10ක් ගෙන සිදු කළ ක්‍රියාකාරකමක නිරීක්ෂණ පත්‍රිකාවක කොටසක් පහතින් දක්වා ඇත. කතාවක් කියලා තියෙනවා. ඉටිවල ආරම්භක උෂ්ණත්වය 24යි. පුතේ ඉටි කියලා කියන්නේ ඝනයක්. හරිද? නෑ උගේ ආරම්භක උෂ්ණත්වය 24යි. ඉටි රත් කිරීම ආරම්භ කර තත්පර 6කින් ඉටි ද්‍රව වීම ආරම්භ විය. ඉටි ද්‍රව වෙනවා කියලා කියන්නේ ඝනය ද්‍රව තත්ත්වයටපත් වෙනවා. අපි ඒකට කියන අවස්ථා විපර්යාසයක් වෙනවා කියලා. ඉටි ද්‍රව වන උෂ්ණත්වය සෙල්සියස් 44ලු. හරිද? ඉටි ද්‍රව වන උෂ්ණත්වය සෙල්සියස් 44 කියලා කියන්නේ මතක තියාගන්න. ඒ තමයි ද්‍රවාංකය ඉටිවල. ඉටි ද්‍රව වීම ආරම්භ වී තත්පර 4කදී ඉටි සියල්ල ද්‍රව වී අවසන් විය. ඔයාලා දන්නා පුතේ අවස්ථා විපර්යාසය වෙනකොට කියන්නේ ඝන ඉටි ද්‍රව ඉටි බවට පත් වෙන එක සම්පූර්ණයෙන් වෙනකම්ම උෂ්ණත්වය නියතව තියෙනවා. ඊට පස්සේ ද්‍රව ඉටි ද්‍රව වීමෙන් පසු තාපය ලබා ගැනීමේදී තත්පර 12 වන විට ඉටිවල උෂ්ණත්වය 62ක් දක්වා ඉහළ නැගී කියලා තියෙනවා. හරි. අපේ මුලින්ම අහනවා මේ අනුව ඉටිවල ද්‍රවාංකය කීයද කියලා. කොටේ ඉටිවල ද්‍රවාංකය කියලා කියන්නේ ඝනය ද්‍රව තත්ත්වයට පත් වන උෂ්ණත්වයෙන් ඉතින් ඒක උෂ්ණත්වය කීයද? 44යි. එහෙනම් ඔය B වල පළවෙනි එකට උත්තරේ වෙන්නේ 44යි සෙල්සියස්. දෙක. එම තොරතුරු අනුව අඳිනලට අසම්පූර්ණ ප්‍රස්තාරයක් පහත දැක්වේ. ඒ ඔබේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන තත්පර 12ක් දක්වා උෂ්ණත්ව වෙනස් වීම අඳින්න කියලා තියෙනවා. හරි. දැන් සිද්ධිය මේකයි. මේ කාලය මේ උෂ්ණත්වය කියලා ගමුකෝ. උෂ්ණත්වය ආරම්භයේ ඉතිවල තියෙන පුතේ 24යි. එතකොට 24 ඉඳලා මෙයා මොකද වෙන්නේ 44 දක්වා වැඩි වෙනවලු. ඒක වෙන්න තත්පර 6ක් ගිහිලා තියෙනවා. ඊට පස්සේ තත්පර 4කදී මේ ද්‍රව තත්ත්වයටපත් වුණා. ඒ කියන්නේ තව තත්පර 4ක් ගියට පස්සේ 10යි. ඊට පස්සේ කියනවා දැන් මේ මුලපුතේ තත්පර තාපයේ සපයද්දි මේක කොහොම තව වැඩි වෙනවා. හරිද? එතකොට තත්පර 12කදී උෂ්ණත්වය තත්පර 12කදී උෂ්ණත්වය 50 62 කියලා කියනවා. right ඔන්නක දැන් පුතේ ප්‍රස්තාරය වෙන්නේ. 3. ඝන ඉටි ද්‍රව අවවන අවස්ථාවේ උෂ්ණත්ව වෙනස් වීමක් සිදු නොවුයේ කුමක් නිසාද? පුතේ ඔයාලට පේනවා මේ දැන් මේකනේ ඝන ඉටි කියලා කියන්නේ. මේක මොන ගමු? මේ තමයි ඝන ඉටි කියලා කියන්නේ. මේ තමයි ද්‍රව ඉටි කියලා කියන්නේ. මේ කොටස තුල ඝනය ද්‍රවයේ තත්ත්වයටපත් වෙනවා. අපි ඒකට අවස්ථා විපර්යාසයක් කියලා. පුතේ මේ අවස්ථා විපර්යාසයේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැති හේතුව මේකයි. අවස්ථා විපර්යාසයකදී ලබා දෙන ශක්තිය එයා පාවිච්චි කරන්නේ අර අණු අතර තියෙන බන්ධන කැඩීමට. ලබා දෙන තාපය අදාළ වෙන මොකද්ද? අණු අතර බන්ධන සිද්ධ දැනීමට. පුතේ ඔන්න ඔය කතාවනේ හරිද? දැන් සිද්ධිය මේකනේ. ඝනයක පුතේ ගොඩක් අංශු එකට ඇහිලා තියෙන්නේ. ඒ කියන්නේ අංශු අතර තියෙන අර ආකර්ෂණ බල ගොඩක් වැඩි.
හැබැයි ද්‍රව තත්ත්වයටපත් වෙද්දී මොකද වෙන්නේ? අණු චුට්ටක් ඈත් වෙනවානේ. එතකොට එහෙම ඈත් වෙන්න නම් අණු අතර තියෙන බන්ධන කඩන්න ඕනේ. ඒ කැඩීමට තමයි මේ ශක්තිය ලබා ගන්න. හරිද? ආරම්භයේ සිට තත්පර 7ක් 6ක් ගතවන තෙක් ඉතිමගින් උරාගත් තාප ප්‍රමාණය ගණනය කරන්න කියලා තියෙනවා. හරි. මේක ඉතින් කරන්නේ මෙහෙමනේ. ඉතින් අර මේ පේපර් එකේ ගොඩක්ම තැන්වලදී මෙන්න මේ සමීකරණය ආවා. මෙතන ඉන් කියලා කියන්නේ ග්‍රෑම් 10යි. හැබැයි මේක පුතේ අනිවාර්යෙන් ලොවෙත් කිලෝග්‍රෑම් වලට පත් කරන්න ඕනේ. C කියලා කියන්නේ 2100යි. උෂ්ණත්ව වෙනස කියලා කියන්නේ දැන් 24 ඉඳලා 44 වෙනකන් යනවා කියන්නේ උෂ්ණත්ව වෙනස 20යි. එහෙනම් මේක සුළු කළොත් එහෙම අපිට ගන්න පුළුවන් උත්තරය 420යි ජූල් කියලා. 420යි ජූල් කියලා ගන්න පුළුවන්. හරි. ඔන්න ඔහොමයි කතන්දර යන්නේ. පුතේ අපි යමු දැන් 10 වෙනි ප්‍රශ්නෙට. හරි. මෙන්න මේවයි තියෙන්නේ. මෙහි දැක්වෙන්නේ නිවසේ භාවිතා කරන විදුලි උපකරණයක පිළිවිතර කීපයකි විස්තර කීපයක් තියෙන්නේ. මෙම උපකරණය නිවසේ ගෘහ විදුලි පරිපත් විදුලි සැපයීමට සම්බන්ධ කෙරේ නම් මෙහි දැක්වෙන වෝල්ටීයතාව ලබා ගැනීමට කුමන උපකරණයක් සම්බන්ධ කළ යුතුද කියලා තියෙනවා. හරි. ඉතින් මේ ප්‍රශ්නේ එකපාරට බැලුවම අර මොකක්ද වගේ කියලා හිතෙනවා. හරිද? මේ කතන්දරේ තියෙන්නේ. දැන් අපේ දැන් මේ කියන විදිහට මේ උපකරණය 12 වෝල්ට් 0.2 ඇම්පියර් නේ කතන්දරේ තියෙන්නේ. හරිද? right. එතකොට දැන් අපිට සාමාන්‍ය නිවසක තියෙන විභව අන්තරය තමයි පුතේ 230යි වෝල්ට් කියලා කියන්නේ. හැබැයි මේ උපකරණයට අවශ්‍ය වෙන්නේ වෝල්ට් 12යි. එතකොට අර 230 12 වෝල්ට් වලට හරවන්න එපානේ. ඒක කරන්නේ මොකද්ද? ඊළඟට පාවිච්චි කරන මොකද්ද? ට්‍රාන්ස්ෆෝමර්ස් නැත්නම් අවකර පරිණාමකය. කියන උත්තරේ වෙන්න ඕනේ අවකර පරිණාමකයක් පාවිච්චි කරන්න ඕනේ. දෙක. මෙම උපාංගයේ ජවය සොයන්න. හරි. පුතේ අපි දන්නවා ජවය කියලා කියන්නේ ක්ෂමතාවයනේ. ක්ෂමතාව වෙන සමීකරණ කිහිපයක් තියෙන එකක් තමයි P සමානයි V යි. අනික ඔයාලට මතක් කරන්න මම කියනවා P සමානයි I වර්ග R කියලා කියන තව එකක් තියෙනවා P සමානයි V වර්ග R කියලා. හරිද? right. මේ තියෙන දත්තත් එක අපිට මේකව පාවිච්චි කරාම ගොඩ. මෙතන V කියලා කියන්නේ 12යි I කියන්නේ 0.2යි. එහෙමනම් 2.4යි වොට් තමයි. W තමයි උතන උත්තරේ වෙන්න ඕනේ. 3. උපකරණය තුලින් විදුලිය ගැලීමේදී ඇතිවන විද්‍යුත් ප්‍රතිරෝධය ගණනය කරන්න. ඒ කියන්නේ මේ උපකරණයේ ප්‍රතිරෝධය තමයි ගණනය කරන්න තියෙන්නේ. අපි මෙන්න මේ සමීකරණ පාවිච්චි කරමු. P සමානයි I වර්ග R කියන සමීකරණය පාවිච්චි කරලා තියෙනකොට P කියන්නේ 2.4යි. I කියන්නේ 0.2 වර්ගය වතාවක් R. එහෙනම් ඔන්න ඔක සුළු කරන්න තියෙන්නේ. ඔක සුළු කළාට පස්සේ මෙතන එනවා what ප්‍රතිරෝධය එක කිය ඕම්නේ ඕම් 60යි කියලා. හරි. ඊට පස්සේ 4 මෙම උපකරණය නිවසේ පරිපථයට සම්බන්ධ කිරීම සඳහා පහත ආකාරයට පේනුවක් යොදාගෙන ඇත. පුතේ උතන පේනුවක් තියෙනවා. අර 3 pin charge එක කියන්නේ තුම්පුරු පේනු කියලා කියන්නේ. P ලෙස දක්වා ඇති අග්‍රයට සම්බන්ධ කරන මේ කොටස මොකක්ද කියලා අහනවා. පුතේ මේක අර උඩම තියෙන මෙහෙම ගත්තොත් එහෙම මෙතන දෙකක් තියෙනවා. උඩ තමයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරිද? හොඳට මතක තියාගන්න මේ තියෙන්නේ භූගත කම්බිය තමයි මේකට සම්බන්ධ කරන්නේ. එකකට සම්බන්ධ කරනවා සජීවී කම්බිය, අනිකට සම්බන්ධ කරනවා උදාසීන කම්බිය.
එතකොට මේ උඩ කොහොම හරි තියෙන භූගත කම්බිය. ඒ නිසා භූගතයට තමයි අපි සම්බන්ධ කරන්නේ උඩ තියෙන පින් එක. හරිද? ඊට පස්සේ මෙම උපකරණය සම්බන්ධ කිරීමට යාමේදී නිවැසියාට විදුලි සැර වැදුනි. මෙහිදී නිවැසියා ආරක්ෂා වීම සඳහා ගෘහ විද්‍යුත් පරිපථය තුළ ඇතුළත් අත්‍යවශ්‍යම උපකරණය කුමක්ද කියලා අහන පුතේ ඒකද උත්තරේ තමයි මොකද්ද? ශේෂ ධාරා පරිපථ බිඳිනය. අපි තව වචනයක් කියනවා පැන්නුම් ස්විච් එක. ෆ්ලික් ස්විච් කියලා කියන්නේ. එහෙනම් ඕක තමයි කතන්දරේ. මොකද්ද? ශේෂ ධාරා පරිපථ බිඳිනය නැත්නම් පැන්නුම් ස්විච් එක. ඕක තමයි උත්තරේ ලියන්න ඕනේ. right C. ගෘහ විදුලි පරිපථ මගින් විදුලිය ලබා ගැනීමේදී සැලකිලිමත් වී කරුණු දෙකක් සඳහන් කරන්න. ගෘහ විදුලි පරිපථ මගින් විදුලිය ලබා ගැනීමේදී. ඒත් එකක් තමයි අනිවාර්යෙන් අර මේ එකක් තමයි නිවසය අපි අර පාවහන් පැලඳගෙන ඉන්න ඕනේ. හරිද? මොකද එතකොට අපි සහ පොළොව අතර ඍජු සම්බන්ධයක් නැති වෙනවනේ. පාවහන් නැත්නම් රබර් සෙරප්පු පැලඳගෙන සිටින්න ඕනේ. හරිද? දෙක තමයි අපි අර මේ නිවසේ විදුලිය විසන්ධි කරලා තියෙන්න ඕනේ. හරිද? අන්න අපි කියන්නේ මේ ස්විච් එක පාවිච්චි කරන්නේ. ඒක පාවිච්චි කරලා අපි මේ නිවසේ විදුලිය විසන්ධි කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි ආරක්ෂා සහිතව වැඩ ටික කරන්න පුළුවන්. අනික පුතේ හොඳට මතක තියාගන්න නිවසක අර earth wire කියලා කියන්නේ භූගත wire එක හරියට සම්බන්ධ කරලා තියෙනවද කියලා අදහසක් තියෙන්න ඕනේ. හරිද? ඔන්න මේ කරුණු ටික පොඩ්ඩක් ඔයගෙ තියෙනවා නම් ඇති. හරි. අපි යමු ඒක ප්‍රශ්නේ B කොටසට. මේක ද්‍රවස්ථිතිය එකන උඩුකුරු තෙරපුම ආශ්‍රිත කොටසක් තියෙන්නේ. සහ පැස්කල් මූලධර්මය පාවිච්චි කරලා මෙහෙමයි තියෙන්නේ. මෙහි දැක්වෙන්නේ වාහන සේවා කරන ස්ථානයක වාහන ඔසවන යන්ත්‍රයක දර රූපයකි. මෙම එහි L පිස්ටනයේ මත බලයක් යෙදීමට මේ ඒකන පිස්ටනයක් තියෙනවා. ඒකට බලයක් යොදන්න PQ ලීවරය යොදාගෙන ඇත. P ස්ථානයේ විවර්ත කර සවි කර ඇත. ඔය P කියන එක මේ තියෙන මේ ලීවරය P වලදී සවි කරලා තියෙනවලු. ලීවරයේ P ලක්ෂ්‍ය ඔස්සේ භ්‍රමණය වේ. ඔව් සවි කරලා තියෙන තැනට වටානේ භ්‍රමණය වෙන්නේ. හරි. මේ පොඩි රූප සටහනක් අනිමු එක. ඔන්න ඔමයි තියෙන්නේ. පුතේ මෙන්න මේකට තමයි L පිස්ටනය කියලා කියන්නේ. මේක තවත් පිස්ටනයක්. හරිද? ඕක තියෙන විදිහට මේක තමයි N පිස්ටනය. හරි. මෙහි KQ දිග. KQ දිග මෙන්න මේ දිග x කියලා කියනවා PK දිග. මෙන්න මේක y කියලා තියෙනවා. එමෙන්ම ලීවරය මගින් L පිස්ටනය මත ඇති කරන බලය Z වේ. මේ ලීවරය මගින් මෙයා මත ඇති කරන බලය Z කියලා තියෙනවා. Z බලයක් ඇති කරනවලු. හරිද? right. එක. මෙහිදී L වෙත යොදන බලය N පිස්ටනය වෙත සම්ප්‍රේෂණය වන්නේ කුමන විද්‍යාත්මක මූලධර්මය මගින්ද? පුතේ මොකද්ද විද්‍යාත්මක මූලධර්මය? පැස්කල්. පැස්කල් මූලධර්මයෙන් තමයි මේකේ කතන්දරේ සිද්ධිය තියෙන්නේ. පුතේ ඔයාලට මතක ඇති පැස්කල් මූලධර්මය කියන්නේ මොකද්ද කියලා? මොකද පැස්කල් මූලධර්මය කියලා කියන්නේ? පැස්කල් මූලධර්මය කියන්නේ ද්‍රවයක යම්කිසි පීඩනයක් ඇති කළොත් ඒ පීඩනය ද්‍රවය පුරාවටම සමානව පැතිරෙනවා කියලා කියන එක තමයි පැස්කල් මූලධර්මය කියන්නේ. ද්‍රවයක යම්කිසි පීඩනයක් ඇති කළොත් ඒ පීඩනය ද්‍රවය පුරාවටම පැතිරෙනවා සමානව. හරිද? ඔය කියන්නේ
ඊට පස්සේ රෝම ඉලක්කම් දෙකට යමු. දෙකේ සිම්පල් A කොටස තියෙනවා මෙහෙම දෙයක්. PQ දණ්ඩේ Q කෙළවර මත M භාරයක් තැබූ විට එමගින් ඇතිවන වාමාවර්ත බලගූර්ණය සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා තියෙනවා. හරි. දැන් මේක මෙහෙමනේ. M කියන භාරයක් තියෙනවලු. ඉතින් ඒතන මේ ගූර්ණය ගන්න ඕනේ P වටා. P වටා ගද්දි මේ ගූර්ණය වදන ගූර්ණ ගද්දි බලය වතාවක් විස්ථාපනයෙන් පුතේ මෙතන බලය M. කෙනෙක්ට මෙතන භාරය M කියලා දීලා තියෙන නිසා අපි කෙලින්ම බර M කියලා ගමු. ස්කන්ධය දුන්නා නම් පුතේ mg කියලා ගන්න වෙනවා. හරිද? right. ඊට පස්සේ P වටානේ ගූර්ණ ගන්න. එතකොට P වටා P ඉඳලා මෙතනට තියෙන දුර කීයද? x ධන y. එහෙනම් ඔන්න ඔක තමයි උත්තරේ වෙන්න ඕනේ. m වතාවක් x ධන y තමයි උත්තරේ වෙන්න ඕනේ. පැහැදිලිද? ඊට පස්සේ ඉහත ඒ කොටස ඇසුරින් L පිස්ටය මත යෙදෙන බලය සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා තියෙනවා. හරි. ඒ කියන්නේ මේ Z ගැන අහන්නේ. පුතේ ඔයාලනද මෙතනදී මෙන්න මෙහෙම දැන් ගන්න පුළුවන්. ඒ කොටස මගින් L පිස්ටය මත යෙදෙන බලය සඳහා ප්‍රකාශනයක් ලියන්න. හරි. බලය කියන ඕන නම් මෙන්න මෙහෙම ගන්න පුළුවන් පුතේ මොකද්ද මේ? දැන් මෙයා මත තියෙන බලයනේ M මෙයා මත තියෙන බලය එතන Z හොයන්න නම් අපි මෙන්න මෙහෙම ගමු. අපි මෙතන තියෙන මේ පූර්ණ දෙක සමාන කරමු. x වතාවක් y ට සමාන කරන්න පුළුවන් මෙතන ඇති කරන ගූර්ණය m වතාවක් x ධන y ට. හරිද? එහෙමනම් x වල z වලට උත්තරයක් ගන්න පුළුවන් පුතේ මෙන්න මෙහෙම. ඔන්න ඔය වගේ ගන්න පුළුවන්. හරිද? මෙතන මේ පොඩ්ඩක් මෙතන පොඩ්ඩක් අර සීන් එක පොඩ්ඩක් අමාරු කරලා තියෙනවා මේ කතන්දරේදී. මොකද සමහරවිට මෙන්න මේක ඔයාලට ගත්ත විදිය පොඩ්ඩක් අදහසක් නෙවෙයි නැතුව ඇති. මොකද හේතුව මෙතන මේ බල ලකුණු කරද්දී අපි මේ බලය උඩට ලකුණු කරන්න ඕන සිද්ධියක් තියෙනවා. හරිද? ඒක නිසා ඔයාට මෙන්න මේක නම් අනිවාර්යෙන් තේරුම් ගන්න පුතේ. මේක ලොකුවට තේරුම් ගත්ත කියලා අවුලක් නැහැ. පැහැදිලිද? හරි. ඊට පස්සේ C කියලා මේක පොඩක් ලොකුවට හිතන්න යන්න එපා. ඒක කොහොමද ආවේ කියලා. මොකද මෙතන තියෙන පුතේ මේ තියරි එක මෙච්චරයි, ෆිසික්ස් එක මෙච්චරයි. මේ දණ්ඩ සමතුලිත නම් මේ පිස්ටනය මත ඇති කරන බලය අපිට ගූර්ණ මූලධර්මය අසලින් හොයාගන්න පුළුවන්. හරිද? එතකොට තියෙන්නේ වාමාවර්ත ගූර්ණ වල එකතුව දක්ෂිනාවර්ත ගූර්ණ වල එකතුවට සමානයි. ඔයාලට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඉතින් මෙතනත් වාමාවර්ත මේකත් වාමාවර්තන කියලා. ඔව්. හැබැයි මෙතන පුතේ ඇත්තටම බලය ක්‍රියාත්මක වෙන්නේ උඩට. හරිද? ඒ නිසා තමයි උතන මේ කතන්දර එකපාරට තේරෙන්නේ නැති වෙන්න හේතුව මේ බලයයි උඩට ක්‍රියා කරන්න කියලා. පුතේ ඒක අපි අපේ දැන් මේ කොටස තුල අපි කතා කරන්නේ නැහැ ඒක. ඒ නිසා ඒක වැඩි හිතන්න එපා. හරිද? right. ඊට පස්සේ තියෙනවා C කොටසේ L ට වඩා N පිස්ටනයේ හරස්කර වර්ගඵලය අඩු වීමෙන් සැලසෙන වාසියක් ලියන්න කියලා තියෙනවා. L ට වඩා N පිස්ටනයේ හරස්කර වර්ගඵලය වැඩි වීම අඩු වීමෙන් මේ වැඩි වීමෙන් ලැබෙන වාසිය තමයි පුතේ මේකේ තියෙන වාසිය තමයි මෙතනදී කුඩා බලයක් ඇති කරලා අපිට පුළුවන් මෙතනදී විශාල බලයක් ලබා ගන්න. ඒ නිසා මේකේ හරස්කර වර්ගඵලයට වඩා ලොවෙක් මේකේ හරස්කර වර්ගඵලය වැඩි. ඒ නිසා ඒකට හේතුව තමයි වැඩි බලයක් ලබා ගන්න. හරිද? right. ඊට පස්සේ තියෙනවා තුන්වෙනි කොටස ඉසෙට්හි ඇතිවන බලය වැඩි කිරීමට කළ හැකි උපක්‍රම දෙකක් ලියන්න කියලා තියෙනවා. එකක් තමයි පුතේ මෙයාගේ හරස්කර වර්ගඵලය අඩු කරන්න පුළුවන්. හරිද? ඊළඟට මෙන්න මේ ලීවරයේ දිග වැඩි කරන්න පුළුවන්. ඔය කතන්දර දෙකම මගින්ම අපිට පුළුවන් කතාව පාවිච්චි කරන්න. හරි. එහෙනම් ඔය තියෙන පුතේ 11 10 වෙනි ප්‍රශ්නේට උත්තරේ හරි. අපි යමු දැන් 11 වෙනි ප්‍රශ්නෙට.
right මෙන්න මේවයි කියන කතන්දරේ තුසිතගේ නිවසේ ජල ටැංකියට ජලය පිරීම හඳුනා ගැනීම සඳහා ඔහු පරිපථයක් සකස් කරන ලදී කියලා තියෙනවා. මෙම පරිපථයේ x සහ y අග්‍රවල ජල මට්ටමට ස්පර්ශ වුවද බල්බය නොදැල්විනි කියලා තියෙනවා. අපේ වල් පේන රූප සරහන මොකද්ද කියලා. ඉතින් මෙතන තියෙන මේ පරිපථ කොටස සම්බන්ධ වෙලා තියෙන්නේ ඔන්න මේ ජල වාජනයේ තමයි ස්පර්ශ වෙලා තියෙන්නේ. හරිද? දැන් මේකේ තියෙන පිරිසුදු ජලය ගැන හිතමුකෝ. හරිද? ඊට පස්සේ ප්‍රශ්නය අහනවා ඉහත බල්බය නොදැල්වීමට හේතුව කුමක්ද? රයිට්. දැන් මෙහෙම කතන්දරේ මෙතන බල්බයක් තියෙනවා. මෙතන පුතේ ඔන්න පෝෂකුත් තියෙනවා. කොහොම හරි මේක තමයි පරිපථය. ඔන්න දාලා තියෙනවා. අපෙන් ප්‍රශ්න අහන දැන් මේ දැන් ඇත්තටම පුතේ මේ බල්බේ දැල්වෙන්න මේ පරිපථයේ කොටස තුලින් ධාරාව ගමන් කරන්න එපානේ. හැබැයි ඔයා දන්නවා පිරිසුදු ජලය කියලා කියන්නේ නැත්නම් සරලව ජලය කියලා කියන්නේ විද්‍යුත් කුසන්නායක ද්‍රව්‍යයක්. ජලය කියලා කියන්නේ විද්‍යුත් කුසන්නායක ද්‍රව්‍යයක්. එතකොට මේ ජලය තුලින් මේ කරන්ට් එක ගමන් කරනවද? ගමන් කරන්නේ නැහැ. හැබැයි එතකොට මට ප්‍රශ්නයක් එනවා. ඔය කරන්ට් එකට ඔය මේ විදුලි රැහැන් වතුරට වැටුණාට පස්සේ කරන්ට් එක වදිනවා කියලා කියනවනේ. ඔව් පුතේ එතන පොඩි සිද්ධියක් තියෙනවා මෙහෙම ජලයේ ලවණ වගේ දේවල් දිය වෙලා තියෙනකොට ජලය තුලින් විදුලිය ගමන් කරනවා. නමුත් පිරිසිදු ජලය තියෙනවා නම් අපි සලකනවා එතනින් ජලය තුලින් පිරිසිදු ජලය තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ කියලා. හරිද? ඒ නිසා මෙතන ජලය මේ බල්බය නොදැල්වීමට හේතුව තමයි ජලය තුලින් විදුලිය ගමන් නොකිරීම. නැත්නම් ජලයේ කුසන්නායක ද්‍රව්‍යයක් වීම. පැහැදිලිද? හරි. ඊට පස්සේ දෙක ප්‍රශ්න තමයි මෙහෙම. එයට විසඳුමක් ලෙස චානක පරිපථය පහත පරිපථයට අටවා දෙන ලදී. මොකක් කතන්දරයක් තියෙනවා පොඩි රූප සටහනක් තියෙන පරිපථයක් එක්ක මෙම පරිපථයේ x සහ y අග්‍ර ජල මට්ටමේ ස්පර්ශ වූ විට LED බල්බේ දැල්වේ කියලා තියෙනවා. හරිද? පුතේ ඇත්තටම දැන් මම කලින් කිව්වන වලට ජලය සන්නාය කියලා නමුත් ජලය තුලින් පිරිසුදු ජලයෙන් උනත් පුතේ කුඩා මේ විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා. හරිද? පිරිසුදු ජලයේ තුලින් උනත් කුඩා විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා. නමුත් අර ඒක ප්‍රමාණවත් නැහැ. අර කලින් අපි සඳහන් කරපු බල්බේ දැල්වීමට තරම්. හරිද? රයිට්. ඊට පස්සේ මෙහෙම රූපයක් හොය දීලා පොඩි කතන්දරයක් කියලා තියෙනවා. එතන මුලින්ම කියනවා PQR ලෙස සම්බන්ධ කළ තියෙන උපාංගය මොකක්ද කියලා. පුතේ PQR මෙන්න මේ රූපයනේ තියෙන්නේ. ඔන්න ඕන එකක් තමයි තියෙන්නේ. මේ කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටරයක්. ඒක ට්‍රාන්සිස්ටරයක් කියලා කිව්වත් අවුලක් නැහැ. තවත් හොඳයි NPN ට්‍රාන්සිස්ටරයක් කියලා කිව්වොත්. මොකද ඒක ඊතලයේ තියෙන පහළට නිසා. හරිද? B ප්‍රකාශය ගත්තොත් එහෙම B ප්‍රශ්නේ මෙම පරිපථයේ ක්‍රියාත්මක වීම සඳහා බැටරියක ධන අක්‍රයට සම්බන්ධ කළ යුත්තේ KL අතරින් කවරකටද කියලා අහනවා. හරි. පුතේ මේ බලන්නකෝ. ට්‍රාන්සිස්ටරයක ඔයා දන්නවා මෙන්න මේ අක්‍ර තුනක් තියෙනවානේ. අපි චුට්ටක් මතක් කරමු. මේකට අපි කියනවා මොකද්ද? විමෝචකය. මේකට අපි කියනවා මොකද්ද? පාදම. මේකට අපි කියනවා සංග්‍රාහකය කියලා. හරිද? මේ ට්‍රාන්සිස්ටරයක් වැඩ කරද්දී පුතේ හරියට කෝෂයේ ධන ඍණ සම්බන්ධ කරන්න ඕනේ. ඒකෙන් සරලම දේ තමයි සංග්‍රාහකයට කෝෂයක ධන අක්‍රය තමයි සම්බන්ධ කරන්න ඕනේ. තේරුණාද? ඒ නිසා කෝෂයේ ධනාක්‍රය තමයි k ට සම්බන්ධ කරන්නේ. ඒතකොට k වෙන්න ඕනේ ධන. k තමයි ධනාක්‍රය විදිහට සම්බන්ධ කරන්නේ. හරිද? ඊට පස්සේ මෙහි
එක රූපේ පරිපතයට වඩා දෙක පරිපතේ LED එක දැල්වීමට හේතුව කුමක්ද කියලා අහන්නේ. හරි. පුතේ මේකයි සිද්ධිය. දැන් මං කිව්වා අර කලින් මෙන්න මේ අවස්ථාවේ ජලය තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ කියලා. නමුත් පුතේ මම ආයෙ පාරක් කිව්වා මෙන්න මෙහෙම දෙයක්. ජලය තුලින් පිරිසිදු ජලය තුලින් කුඩා විදුලි ධාරාවක් ගමන් කරනවා. හැබැයි මේ මගුල ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ බල්බේ දැල්වන්න. හරිද? හැබැයි මේ වෙලාවේ බල්බේ දැල්වෙන්න හේතුව මේකයි. පුතේ ඔයා ඉගෙන ගත්තා ට්‍රාන්සිස්ටරයක් කියලා කියන්නේ ධාරාව වර්ධකයක්. මොකද්ද? ට්‍රාන්සිස්ටරයක් කියන්නේ ධාරාව වර්ධකයක්. ඒක සරල සිද්ධිය තමයි ධාරාව වර්ධනය කරනවා කියන එක. හරිද? එහෙමනම් ට්‍රාන්සිස්ටරයක් කියලා කියන්නේ මෙන්න මේ වචන ටික පොඩ්ඩක් ඔළුව තියාගෙන ඉයදී. ට්‍රාන්සිස්ටරයක් කියලා කියන්නේ ධාරා වර්ධකයක්. එතකොට එයාට පුළුවන් කුඩා ධාරාවක් වැඩි කරලා දෙන්න. එතන තමයි සිද්ධිය වෙන්නේ. පැහැදිලිද? ඔන්න ඔක තමයි මේ කතන්දරේ හොඳට ඔක තේරුම් ගන්න. ඊට පස්සේ බෝමිලකන් තුන තියෙනවා මෙහෙම සිද්ධියක්. මේ KL අතරට බැටරි සම්බන්ධ කරනවට වඩා ගෘහ විදුලියෙන් විදුලිය සැපීම සුදුසු බව චානක පවසයි. මෙහිදී මතුවන ගැටලු දෙකක් සඳහන් කරන්නට තියෙනවා. ඒකේ ගෘහ විද්‍යුත් පරිපථයේ තියෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් නේද? ඒ කියන්නේ ප්‍රත්‍යාවර්තය අපිට මෙතන ඇත්තටම ඕනේ සරල ධාරාවක් නේ. නමුත් ගෘහ විදුලි පරිපථයේ තියෙන්නේ මොකද්ද? ප්‍රත්‍යාවර්ත ධාරාවක්. ඒක ප්‍රශ්නයක්. හරිද? අනික තමයි ගෘහ විදුලි පරිපථයක අධික වෝල්ටීයතාවයක් තියෙනවා සහ අධික වෝල්ටීයතාවයක් තියෙනවා. ඒ නිසා ඒක සාමාන්‍යයෙන් මේ වගේ පරිපථයක මේ වගේ සරල පරිපථයකට ගන්න එක බහනක වෙන්න පුළුවන්. හරිද? අන්න ඒක තමයි ඉතින් ප්‍රශ්න දෙක. ඊට පස්සේ එක් ගැටලුවක් නිරාකරණය කිරීම සඳහා පහත ඇටවුම සකස් කරන ලදී. මේ සඳහා ඩයෝඩ 4ක් ගත යුතු බව සිසුවෙක් පවසයි කියලා තියෙනවා. හරි. පුතේ මේක හරි ලේසියිනේ. ඔයා දන්නවා ඍජුකරණය කියලා කතන්දරයක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ප්‍රත්‍යාවර්ත ධාරාවක් අපිට පුළුවන් සරල ධාරාවක් බවට පත් කරන්න ඒ ක්‍රියාවලියට අපි නමක් කියනවා මොකද්ද? ඍජුකරණයක් කියලා. ඍජුකරණේ කොටස් දෙකක් තියෙනවා. පූර්ණ තරංග සහ අර්ධ තරංග කියලා. අපි මෙතන ඩයෝඩ 4ක් පාවිච්චි කරලා කරන්නේ මොකද්ද? පූර්ණ තරංග ඍජුකරණයක්. එහෙනම් පරිපථ සටහන එනවනේ මෙන්න මෙහෙමයි. කොහොම තමයි තියෙන්නේ x y තියෙන්නේ. x සහ y තියෙනවා මෙන්න මේ විදිහට. හරිද? දැන් පොඩ්ඩක් ওই කතන්දර ටික පොඩ්ඩක් මතක තියාගන්න. හරි. එහෙනම් ඔය කතාව තමයි පුතේ 11 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. විඥානපුණී ඉලෙක්ට්‍රොනික කතන්දරයට පොඩ්ඩක් සම්බන්ධ දෙයක් සරල සිද්ධියක් අහලා තියෙනවා. හැබැයි මේක පොඩ්ඩක් මතක තියාගන්න මේ කරුණු ටික. රයිට්. යමු අපි එහෙනම් 12 වෙනි ප්‍රශ්නෙට. මෙහෙමයි තියෙන්නේ 12 වෙනි ප්‍රශ්නේ. වෝල්ටීයතාව 1.5 වෝල්ට් වන වියලි කෝෂ 4ක් 2 ඕම් බල්බ් දෙකක් සහ 3 ඕම් බල්බයක් යොදාගෙන සකස් කළ ඇටවුමක් පහත දැක්වේ කියලා තියෙනවා. පරිපථයේ A සහ B ලෙස නම් කර ඇති උපකරණ දක්වන්න. පුතේ මොකද ඒ කියන්නේ? ඇමීටරය B කියලා කියන්නේ මොකද්ද? වෝල්ට් මීටරය. මේ ඇමීටරය B කියලා කියන්නේ වෝල්ට් මීටරය. හරි බේසික්. දෙක. A සහ B අග්‍ර අතර 2 ඕම් බල්බ සම්බන්ධ කර ඇත්තේ කුමන ක්‍රමයකද? පුතේ 2 ඕම් සම්බන්ධ කරලා තියෙන්නේ මෙන්න මෙහෙමනේ.
ඔන්න ඔහොම සිද්ධියක් තියෙන මේක මොකද්ද? මේක ශ්‍රේණිගත. ශ්‍රේණිගත සැකස්මක්. ඊට පස්සේ පරිපථයේ x සහ y අග්‍ර අතර සමක ප්‍රතිරෝධය ගණනය කරන්න කියලා තියෙනවා. හරි. මෙහෙමනේ දැන් මෙතන ප්‍රතිරෝධක තියෙන්නේ. දැන් කොහොම තියෙනවා අනික තියෙනවා මෙන්න මේ විදිහට. x එක y. හරි. දැන් එතකොට මේකේ සමක ප්‍රතිරෝධයනේ අහන්නේ. පුතේ මේ දෙකේ සමකෙ වෙන්නේ ශ්‍රේණිගත නිසා සමකෙ කීයද? 4යි. එකතු වනේ. මේක එතකොට 3යි වෙන්නේ. හරි. දැන් මෙහෙමයි අවවාදන දැන් සමාන්තරගත මේ ප්‍රතිරෝධ දෙකක සමග වෙන්නේ මෙන්න මේ සමීකරණය ඉන්නේ. එකයට R සමාන 1 එකයට 3 ධන එකයට 4. අපි මෙතනදී පොදු හරය ගමු. මම මෙතනදී පොදු හරය ගන්නම් 12යි කියලා. මෙතන එතකොට 4යි මෙතන 3යි. එහෙනම් එකයට R සමානයි 7 බෙදීම 12 කියලා එනවා. එහෙනම් R කියලා කියන්නේ පුතේ 12 බෙදීම 4යි ඕම් කියලා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි සමග ප්‍රතිරෝධයේ විදිහට එන්නේ. හරි. ඊට පස්සේ 4 සුවිචය වැසූ විට B පාඨාංකයේ කොපමණ වේද කියලා තියෙනවා. හරි. දැන් මෙහෙම ගන්නකො. මේ ඔක්කොම ප්‍රතිරෝධ සෙට් එකේම සමකේ මේකයිනේ. එහෙමනම් මම මෙන්න මෙහෙම ගන්නම් පොඩි සරල රූපයක්. අර සමක ප්‍රතිරෝධය මම ඔහොම දාගන්නම්. කෝෂ ටික තියෙනවා. කොහොමද තියෙන්නේ? පුතේ මෙතන 1.5 කෝෂ 4ක් තියෙන නිසා මෙතන අගේ කීයද වෙන්න ඕනේ? 6 වෝල්ට් කියලා ගන්න පුළුවන්. අපි ගමු ධාරාව I කියලා. එහෙමනම් මෙතන එතකොට 12 බෙදීම 7යි කියලා ගන්න පුළුවන්. අපි නම් මේකට B සමාන IR දැම්මොත් එහෙම එන්නේ කොහොමද? 6 සමානයි I දන්නේ නැහැ. 12 බෙදීම 7 කියලා ගන්න පුළුවන්. මේක පුතේ සුදු කරද්දී එහෙනම් I වලට උත්තරයක් ගන්න පුළුවන්. 7 බෙදීම 2යි ඇම්පියර් කියලා. හරි. හරි කොහොමද පුතේ මෙතන මේ මම වලින් දානවා නේද ප්‍රශ්නේ අහන්නේ මේ විභවාන්තරේ වෝල්ට් අපි අහන්නේ පුතේ වෝල්ටේජ් එක කියලා 6 වෝල්ට්. තාගේ 6 වෝල්ට් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි එක ඉහත පරිපථයේ යොදා ඇති වෝල්ටීයතාවයේ බල්බය සඳහන් වෝල්ටීයතාවයට සමාන වූයේ නම් 3 ඕම් බල්බයේ ක්ෂමතාව ගණනය කරන්න කියලා තියෙනවා. ඉහත පරිපථයේ යොදා ඇති වෝල්ටීයතාවය බල්බයේ සඳහන් වෝල්ටීයතාවයට සමාන වූයේ නම් හරි. මේ අගය හරි. මේව අහන්න විතර පුතේ ඔයා දන්නවා දැන්. ක්ෂමතාව අහන්නේ ක්ෂමතාව අපි දන්නවා මෙන්න මෙහෙම සමීකරණයක් තියෙනවා. මෙන්න මෙහෙම කියනවා. එතකොට දැන් මේ B අගය 6යි කියනම ගන්න කියලා කියනවා මෙතන. එහෙනම් මෙතන 6 වර්ගය R ප්‍රතිරෝධය අහන්නේ 3යි ඕම්නේ. එහෙනම් උත්තර ඔහොම කතන්දරේ. එතකොට මේක 36 බෙදීම 3. ඒ කියන්නේ වෝල්ටීයතාවයට ක්ෂමතාව සමාන වෙනවා මොකද්ද? 12යි වොට් වලට. හරිද? රයිට්. ඊට පස්සේ B ප්‍රශ්නට යමු. රූප පහත පෙන්වා ඇත්තේ නාභිදුර 36 සෙන්ටිමීටර වන අවතල දර්පණයක් තබා ඇති ඕනෑම වස්තුවකි. මෙම වස්තුවේ ප්‍රතිබිම්බය සෑදෙන ආකාරය දැක්වීමට කිරණ සටහනක් අඳින්න කියලා තියෙනවා. පුතේ මෙතන වස්තුව තියලා තියෙන්නේ නාභියට කලින්. ඒ නිසා මේ වස්තුවේ කිරණ සටහනක් අඳිද්දි අපි මොකද්ද මුලින්ම අඳින්න ඕනේ? මෙන්න මෙහෙම කිරණය අඳින්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා නාභිය හරහා යන කිරණය අඳින්නත් ඕනේ. හරි එතකොට ඔන්න ඕම පුතේ එන්නේ මේ ඉතල ටික අනිවාර්යෙන් දාන්න. දැන් ඔයාලට පේනවා මෙහෙදි මේක සෙට් වෙන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්න වෙන්නේ අපිට මේක පිටිපස්සට දික් කරන්න තියෙන්නේ. මම ගත්තොත් තියෙනවා මෙන්න මේ වගේ තැනකදී
අතාත්වික වස්තුවක් අසාත්වික ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඕක තමයි ඒක ප්‍රතිබිම්බේ එන්න ඕනේ. තමයි පළවෙනි එක උත්තරේ. දෙක මේ ප්‍රතිබිම්බේ ලක්ෂණ ටිකක් අපෙන් අහනවා. පුතේ මේ ලක්ෂණ මොනවද? එකක් අතාත්විකයි. අනික තමයි උඩුකුරුයි. අනික වස්තුවට වඩා විශාලයි. ප්‍රතිබිම්බයේ වස්තුවට වඩා විශාලයි. රෝම ඉලක්කම් 3. එදිනදා ජීවිතයේදී අවතල දර්පණ භාවිතා වන අවස්ථාවක්. ඔය රැවුල කැපීමට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන මොනවද? අවතල දර්පණ. අවතල දර්පණයකින් වස්තුවට සමාන ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට වස්තුව තැබිය යුත්තේ දර්පණයේ ඉදිරියේ කුමන ස්ථානයේද කියලා තියෙනවා. පුතේ ඔයා දන්නවා මේ තියෙන්න ඕනේ මේ නාභිදුර වගේ දෙගුණයකින්. හරිද? එසේ ලැබෙන ප්‍රතිබිම්බේ යටිකුරු තුඩුකුරුද? පුතේ ඔයා දන්නවා මෙතනදී එතන ප්‍රතිබිම්බේ යටිකුරු. තේරුණාද? හරි. ඔන්න ඕක තමයි මේ කතාව එතන කියන්නේ. හරි. නම් අපි දැන් 12 වෙනි කොටසේ A සහ B කොටස් දෙක ඉවරයි. තව කොටස් දෙකක් තියෙනවා කතා කරන්න. අපි ඒක කතා කරමු ටිකක් කාලා. හරි. 12 වෙනි ප්‍රශ්නේ C කොටස ගත්තොත් එහෙම මෙහෙම එකක් තියෙන්නේ. තාපය යන ශක්ති විශේෂයකි එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සංක්‍රමණය විය හැකිය. රෝම ඉලක්කම් 1. මෙලෙස එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට තාපය ගමන් කිරීම සඳහා තිබිය යුතු තත්ත්වයක් සඳහන් කරන්න. පුතේ තාපය ගමන් කරන්න නම් අනිවාර්යයෙන්ම උෂ්ණත්ව වෙනසක් තියෙන්න ඕනේ. උෂ්ණත්වයේ වැඩි තැන ඉඳලා උෂ්ණත්වයේ අඩු තැන තමයි තාපය ගමන් කරන්නේ. හරිද? ඒ නිසා උෂ්ණත්වයේ වෙනසක් තියෙන්න ඕනේ. ඒක තමයි උත්තරේ. 2. ඉහත ලෙස තාපය සංක්‍රමණය විය හැකි ක්‍රම දෙකක් කියන්න. එකක් තමයි පුතේ සංවහන. තාපය ගමන් කරන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද? 3ක් තියෙනවනේ. සංවහනය, සන්නයනය, අනික තමයි විකිරණය. right. 3. පහත රූපයේ දැක්වෙන්නේ තාපයේ සංක්‍රමණයන ආදර්ශනයක් සඳහා සැලසුම් කර සරල ක්‍රියාකාරකමකි. ඉටි පන්දම් දල්වා ටික වේලාවකින් ලෝහ දණට ඉටි බින්දු වලින් සම්බන්ධ කළ කුඩා ඇන ඉටි ද්‍රව වීම හේතුවෙන් රත්තරන කෙළවරේ සිට එකින් එක ගිලී වැටුණු කියලා තියෙනවා. සිම්පල් A. දැන් පුතේ ඉටි බන්දිමේ දැල්ලේ ඉඳලා අර පැත්තට තාපය ගමන් කරනවානේ. ඔක තමයි වෙන්නේ එතකොට. ඉටි පන්දම් දැල්ලේ සිට ලෝහ දණ්ඩේ කෙළවරට තාපය සංක්‍රමණය වල ක්‍රමය සඳහන් කරන්න කියලා තියෙනවා. ක්‍රම සඳහන් කරන්න. පුතේ මෙතන තාපයකින් ගමන් කරන්න පුළුවන්. දැන් මෙතන අර කලින් කරපු ක්‍රම තුනම තමයි තියෙන්නේ ඉතින් හරිද? ඉහත නිරීක්ෂණ වලට අනුව ලෝහ දණ්ඩ තුලින් තාපය සංක්‍රමණය වී ඇත. එම තාප සංක්‍රමණයේ ක්‍රමය පුතේ මේ දැන් මෙතන අහන්න මේ කතන්දරේ. ඔයා දන්න හොඳට මතක තියාගන්න ඝන ද්‍රව්‍යයක් තුලින් තාපය ගමන් කරන්නේ සන්නයනය කියන ක්‍රියාවලිය. ඝන ද්‍රව්‍යයක් තුළ නැත්නම් ඝන මාධ්‍යයක් තුළ තාපය ගමන් කරන්නේ සන්නයනයෙන්. ඒ නිසා මෙතන උත්තරේ වෙන්නේ සන්නයනය. C. ඉහත ක්‍රියාකාරකම තුළ අවස්ථා විපර්යාසයක් නිරීක්ෂණය කළ හැකි විය එය කුමක්ද? දැන් පුතේ මෙතන කියනවානේ අර තාපය ලබා දීම නිසා ඝන ඉටි ද්‍රව තත්ත්වයටපත් වුණා කියලා. එහෙනම් ඝන ඉටි ද්‍රව ඉටි බවට පත්වීම තමයි අවස්ථා විපර්යාසය. හරිද? right. හතරවෙනි ප්‍රශ්නේ ආරම්භක උෂ්ණත්වයේ සෙල්සියස් 25 වූ ජලය 500 ග්‍රෑම් පරිවාරක බඳුනක් තුළ තබා එහි උෂ්ණත්වය 75 සෙල්සියස් තෙක් ගිල්ලුම් තාපයක් මගින් රත් කරන ලදී. ගිල්ලුම් තාපකය මගින් ලබාගත් ජල තාප ප්‍රමාණය ගණනය කරන්නට තියෙනවා. හරි. ඉතින් මේක ලේසියිනේ. මොකද්ද වෙන්න ඕනේ?
Q සමාන mCp ට සමීකරණය දාන්න. m කියන්නේ 500යි. හැබැයි මේ කිලෝග්‍රෑම් වලට පත් කරන්න ඕන නිසා මම මොකද කරන්නේ 10න් බෙදනවා. ඊට පස්සේ C කියලා කියන්නේ 4200යි. උෂ්ණත්ව වෙනස කීයද? 50යි. මේක සුළු කළාට පස්සේ පුතේ උත්තරයක් ගන්න පුළුවන් 105යි 3යි ජූල් 10. හරිද? right. ඊට පස්සේ D කොටස තියෙනවා මෙන්න මේ දෙයක්. මේකේ තියෙන විද්‍යුත් චුම්බක ප්‍රේරණය හා සම්බන්ධ සිද්ධියක්. විද්‍යුත් චුම්බක ප්‍රේරණය ආදර්ශනය කිරීමට කරන ලද පරීක්ෂණයක ඇටෝමක් පහළ දැක්වේ. පුතේ මේ ඇටෝම ඔයාලා දන්නවනේ කතන්දරේ හරියද මොකද්ද? චුම්බකයක් මේ විදිහට මේ මොකද්ද? කම්බි නගරයේ තුලට ගියේදී එතනදී ධාරාවක් නිපද වෙනවා. හරිද? මුල් මේක අහන්නේ මෙහෙමයි. ඉහත පළමු පරීක්ෂණයේ ලෙස චුම්බකයේ සන්නායකයේ නගරයේ තුලට ඉන් ඉවතට චලනයේදී ගැලනෝමීටර් උත්ක්‍රමණය කෙලස වේද. පුතේ ගැලනෝමීටරේ මෙතන තියෙන මැද බිඳු ගැලනෝමීටරයක් නේ කටුව තියෙන මැද. එතකොට කටුව උත්ක්‍රමණයක එක දිශාවක් චුම්බකයේ නගරයේ තුලට ගියේදී කටුව උත්ක්‍රමණය ඔහොමනම් චුම්බකයේ දඟරයෙන් ඉවතට ගෙනියද්දි කටුව පිළ නොවිද. ඒ නිසා පුතේ මෙතන උත්තරේ වෙන්න ඕනේ කටුව දෙපස්සට නැත්නම් ප්‍රතිවිරුද්ධ දිශාවලට චලනය වේ කියලා. හරි. ඊට පස්සේ මෙහිදී ප්‍රේරණය වන්නේ කුමන විද්‍යුත් ධාරාවක්ද? හොඳට මතක තියාගන්න මේ තියෙන ප්‍රත්‍යාවර්ත විද්‍යුත් ධාරාවක් තමයි ප්‍රේරණය වෙන්නේ. හරිද? ඉහත දඟරය තුළ ප්‍රේරණය වන විද්‍යුත් ධාරාව කාලයේ ඉදිරියේ ප්‍රස්ථාරගත කරන්න. දැන් මේක ප්‍රත්‍යාවර්ත ධාරාවක් නම් පුතේ ඉන්නේ. මේක හැඩය කොහොමද වෙන්න ඕනේ? ඔන්න මේ විදිහට ප්‍රත්‍යාවර්ත හැඩය තමයි තියෙන්නේ. සයිනාකාර හැඩයක් තමයි ඉතල තියෙන්නේ. හරි. 4. ඉහත ප්‍රේරණය වල ධාරාව වැඩි කිරීමට යොදාගත හැකි ක්‍රමයක් කියන්න. එක ක්‍රමයක් තමයි පුතේ මේ දඟරේ කොටවල් ගණන වැඩි කරනවා. දඟරේ කොටවල් ගණන වැඩි කරනවා. අනික දන්නවා මොකද්ද? ප්‍රබල චුම්බක පාවිච්චි කිරීම. ප්‍රබල චුම්බකයක් භාවිතා කිරීම නිසා අර අපිට හැදෙන ධාරාව වැඩි කරගන්න පුළුවන්. මෙම මූලධර්මයේ යොදාගෙන සාදා ඇති උපකරණයක් කියනවා. මොකද්ද පුතේ? ඩයිනමෝව. හරිද? 6. ඉහත දෙවන පරීක්ෂණ ලෙස ඇටෝමට ආලෝක විමෝචක ඩයෝඩයක් කියන්නේ LED සම්බන්ධ කරලා නැවත දඟරය තුල චුම්බකයේ පෙරසීම චලනය කරනවා කියලා කියන ඉස්සරහට සහ පස්සට. එහි දැන් පුතේ කතන්දරේ මෙන්න මේකනේ. දැන් අපි හිතමු මෙන්න දැන් ඔයා දන්නා මෙන්න මේ දේ දැනගන්න ඕනේ. LED යක් කියලා කියන්නේ ආලෝක විමෝචක ඩයෝඩයක් කියන්නේ පුතේ ධාරාව ගමන් කරන එක පැත්තකට විතරයි. මේක ධන නම් මේක ඍණ නම් මේ පැත්තට විතරයි ධාරාව ගමන් කරන්නේ. අනිත් පැත්තට යා ධාරාව ගමන් කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් කරන්ට් එක මෙහෙන් ආවොත් ඒක යනවා. හැබැයි මෙහෙන් ආවොත් එහෙම මේක හරහා ධාරාව ගමන් කරන්නේ නැහැ. ධාරාව ගමන් කරන්න ඉඩ දෙන්නේ නැහැ යා. හරිද? බැරිලාට පුතේ ධාරාව මේ පැත්තෙන් ආවොත් මේක තුලින් ධාරාව ගමන් කරන්නේ නැහැ. හරිද? ඔන්න ඔය කතන්දරේ. හරිද? එතකොට දැන් අපි හිතමු මේක ධන චුම්බකයේ මේ දෙසට ගෙන එනකොට ධාරාව ගමන් කළේ මේ පැත්තෙන් කියලා. හරි. එතකොට ඊට පස්සේ කතන්දරේ තමයි ඔයා දන්නවා චුම්බකය මේ පැත්තට අරගෙන යනකොට ඒක ප්‍රතිවිරුද්ධ පැත්තට අරගෙන මේක මේක වෙනස්. මේ දෙක රූප දෙකක් පුතේ. හරිද? මේ චුම්බකය මේ පැත්තට ගෙද්දි දැන් කරන්ට් එක යන්න හදන්නේ මෙහෙන්. හැබැයි එතනද යන්න දෙනවද එයා? මෙතනද යන්න දෙන්නේ නැහැ නිසා චුම්බකයේ එක පැත්තට ගියේදී විතරයි මේ ගැලනෝමීටරේ කටු උත්ක්‍රමණය වෙන්නේ. ඒ නිසා එවිට ගැලනෝමීටරේ මේ ප්‍රශ්නේ අහන්නේ ගැලනෝමීටර උත්ක්‍රමණයේ පළමු පරීක්ෂණයේ නිරීක්ෂණයට සාපේක්ෂව වෙනස් වන්නේ කෙසේද කියලා අහනවා. ඒ තමයි මේ ගැලනෝමීටර කටුව උත්ක්‍රමණය වෙන්නේ චුම්බකයේ ගෙන ඒමේදී පමණයි කියලා ලිව්වත් ඇති. හරිද? නැත්නම් ගෙන ඒමේදී හෝ ඉවතර ගැනීමේදී එක්වරකදී පමණක් ගැලනෝමීටරේ කටු උත්ක්‍රමණය වේ.
ආලෝක විමෝචක ඩයෝඩයේ රීතිය නිසා සිදු වූ වෙනස කුමක්ද? පුතේ මේකයි කතන්දරේ ආලෝක විමෝචක ඩයෝඩයක්. ධාරාව එක් දිශාවකට පමණක් ගමන් කිරීමට සලස්වනවා. ඒක තමයි හේතුව. පැහැදිලිද? right. හරි. අපි යමු 13 වෙනි ප්‍රශ්නෙට. මෙහෙමයි තියෙන්නේ. දුම්රිය හරස් මාර්ගයක ඇති සවිකර ඇති උණබම්බු ගේට්ටුවක දල රූප සටහනක් මෙහි දක්වා ඇත. එහි ඒ ස්ථානයේ 56ක ස්කන්ධයක් ස්ථිරව සම්බන්ධව ඇත. දුම්රිය ඈත එන විට බීහි තන්තුවේ ඇද සමතුලිතව පවතිනසේ ගැට ගසනු ලැබේ. මේ සරල සිද්ධියක් තියෙන්නේ. ඒ ස්ථානයේ බලපාන බර කොපමණද? ඔකේ බර කියන්නේ සීම පුරුදු විතරනේ ස්කන්ධය නම් බර වෙන්නේ 560 නිව්ටන්. දෙක. මෙම ස්පීඩුමේදී ඕලක්ෂයේ සිට වාමාවර්ත බලගූර්ණය ගණනය කරන්න. හරි. බලගූර්ණය වෙන්නේ බලය 560යි. ඒකට තියෙන ලම්බ දුර තමයි මීටරයයි. ඒ නිසා මෙතන පුතේ එන්නන ගූර්ණය විදියට 560යි ඒකකයේ මතක තියාගන්න නිව්ටන් මීටර. ඊට පස්සේ B අක්‍රය තන්තුවෙන් පහළට ඇද සමතුලිත වන අවස්ථාවේ ගැට ගැසීම සඳහා යොදන බලය කොපමණද කියලා කියනවා. හරි. දැන් පුතේ එතකොට මෙතනදී මෙන්න මෙහෙමනේ. මේක වටා මේ බර මගින් මේ වාමාවර්ත බලගූර්ණයක් ඇති කරනවා. මේ යොදන බලය නිසා මොකද වෙන්නේ? දක්ෂිනාවර්ත බලගූර්ණයක් ඇති කරන්නේ. එතකොට මේ දෙක සමානයි. සමතුලිතව තියෙනවා කියන්නේ දක්ෂිනාවර්ත බලගූර්ණය වාමාවර්ත බලගූර්ණයට සමානයි. ඒතර වාමාවර්ත බලගූර්ණය 560යි. මේ පැත්ත අපි හිතමු යොදන බලය F කියලා. එහෙනම් F වතාවක් මෙතන ඉඳලා මෙතන තියෙන දුර තමයි 8යි. ඒක නිසා F වෙන්න ඕනේ 70යි නිව්ටන් කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? right. ඊට පස්සේ 4 උණපටිය සමතුලිතව පවතින විට බල ක්‍රියා කරන ආකාරය රූප සටහනකින් දක්වන්න කියලා කියනවා. හරි. මෙහෙමනේ තියෙන්නේ. උණපටිය සමතුලිත වෙලාවෙදී මේ පැත්තට බලයක් තියෙනවා අනිත් මේ පැත්තට බලයක් තියෙනවා. කොච්චරයි කතන්දරේ. හරි. ඊට පස්සේ B කොටස විද්‍යුත් ජාලාවක චුම්බක ඵලය හඳුනා ගැනීම සඳහා සැකසූ සරල ඇටුමක් රූපයේ දක්වා ඇත කියලා කියනවා. S සුවිචය සංවෘත කළ විට ධාරාව ගලන දිශාව A සහ B අක්ෂර ඇසුරින් ලියන්න කියලා. හරි. කිව්වේ දැන්. ඒකේ ධනාත්මක සම්බන්ධ කරලා තියෙන මෙහිටම. එතකොට සුවිචය සංවෘත කළාම ධාරාව ගමන් කරන්නේ මෙන්න මේ පැත්තට. ඒ කියන්නේ A ඉඳලා B වලට. ඒක. දෙවෙනි කොටස S සුවිචය සංවෘත කළ විට AB සන්නායකය වටා සෑදෙන චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව හඳුනා ගැනීමට යොදාගෙන නියමය කුමක්ද කියනවා. පුතේ නියමය තමයි කස්කුරුප්පු නූල ධර්මය. කස්කුරු නැත්නම් මේක දකුණක් නීතිය කියලා කියනවා. දෙකක් ඇති. එම නියමයේ ඇසුරෙන් AB සන්නායකය වටා චුම්බක බල රේඛා P නන්දම කියන්නේ. පුතේ දකුණක් නියමය නැත්නම් කස්කුරුප්පු නියමය කියන්නේ මොකද්ද? දකුණුවත මෙන්න මේ විදිහට හරව ගත්තට පස්සේ ධාරාව ගෙන යන දිශාවට මහපට ඇඟිලි යොමු කළාම මේ ඉතිරි ඇඟිලි යොමු වෙලා තියෙන චුම්බක ශ්‍රේෂ්ඨයේ දිශාවට. ඒ කියන්නේ මෙතන ගත්තොත් එහෙම ධාරාව යන්නේ මේ පැත්තටනේ. එතකොට අපි දකුණු අත උහුම් ගත්තොත් එහෙනම් චුම්බක ශ්‍රේෂ්ඨ දිශාව වෙන්නේ මෙන්න මේ ඇඟිලි වලින් නිරූපණය කරන දිශාවට. ඒ කියන්නේ කොහෙටද? මෙන්න මේ පැත්තට. තේරුණාද? ඒක වෘත්තාකාරව තියෙන්නේ. 4. විද්‍යුත් චුම්බකයක ප්‍රබලතාවය කෙරෙහි බලපාන සාධකයක් ලියන්න. එකක් තමයි පුතේ ගමන් කරන ධාරාව. ධාරාව වැඩි වෙද්දී චුම්බක ශේෂ්ත්‍රයේ ප්‍රබලත්වයත් වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ 20 වෙනි කොටස මේ C වෙනි කොටස 20යි ms වෙනික ප්‍රවේගයෙන් ධාවනය වූ මෝටර රථයේ පාර හරහා පනින මගියෙකු දුටු සැනින් තිරිංග යොදා තත්පර 4කදී නවතන ලදී කියලා තියෙනවා.
මුලින්ම නම් මන්දනය කියලා. පුතේ මන්දනය කියලා කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලයනේ. මෙතන ප්‍රවේගය 20 අඩු කරනවා බිඳුව. මොකද ආරම්භක ප්‍රවේගය 20යි අවසාන ප්‍රවේගය බිඳුවයි. ඒකට ගත වෙච්ච කාලය තමයි තත්පර 4. ඒ නිසා මෙතන උත්තරේ වෙන්න ඕනේ 5 ඉම්එස් ඍණ 2. එතන මන්දනය තමයි 5 ඉම්එස් ඍණ 2. හරිද? ඊට පස්සේ මෙම තිරගිදු කාලය තුළ විස්ථාපනය වූ දුර. පුතේ ඔයාලා දන්නා මෙන්න මෙහෙම සමීකරණයක් තියෙනවා. ඒතර මේකට ආදේශ කළොත් එහෙම මේක 20 ධන බිඳුව බෙදීම 2 රටාවක් කාලය 4නේ. එහෙමනම් මීටර 40යි කියලා ගන්න පුළුවන්. මෝටර් රථය මන්දනේ ගමන් කිරීමේ හේතුව පැහැදිලි කරන්න. පුතේ හේතුව තමයි අර තිරිංග මගින් රෝදය භ්‍රමණය වන දිශාවට විරුද්ධ පැත්තට බලයක් යෙදීම. තිරිංග මගින් රෝද භ්‍රමණය වන දිශාවට විරුද්ධ පැත්තට බලයක් යෙදීම තමයි ඒකට හේතුව. 4 වැසි සහිත කාල ගුණයක් තිබුණේ නම් මෝටර් රථය නතර වීමට ගත වන කාලය සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? පුතේ ඔයා දන්නා මෝටර් රථයේ වර්ෂාපතනයක් සහිත වෙලාවේදී අර ඇතිවන ඝර්ෂණ බලය ගොඩක් අඩුයි. ඒ නිසා මෝටර් රථය නවතින්න ගොඩක් දුර ගමන් කරනවා. ඒකයි අර වහින වෙලාවට හිමින් ගමන් කරන්න කියලා කියන්නේ. පැහැදිලිද? right. හරි. පුතේ එහෙනම් අපි ඔන්න මේ පේපර් එකේ එක ප්‍රශ්නයක් හැර අනිත් කොටස් ටික ඔක්කොම සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් මම හිතනවා පුතේ ඔයාලට මේකෙන් මොකක් හරි දෙයක් ඔයාලට දැනුමක් ලැබෙන්නේ නැති කියලා. සහ ඔයාලා යාපේපර් ලියද්දී ඒකට හොඳට සූදානම් වෙලා හොඳට මහන්සි වෙලා උපරිම රිසල්ට් එකක් ගන්න. එහෙනම් කට්ටියටම ජය වේවා. හරිද?